අපි ඩිස්කෂන් එක පටන් ගමු. අද තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පස්වෙනි දවසේ, ඒ කියන්නේ අන්තිම දවසේ පේස්රු MCQ ඩිස්කෂන් එක. මොකද මම මේ පාර MCQ ඩිස්කෂන් එකට මුල් තැන දීලා කරන්නේ ගිය පාර 2025 ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර එසේ ප්‍රශ්නයක් ආවා. ඒකට මේ පාර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර එසේ ලොකු ප්‍රශ්නයක් මේ සම්භාවිතවයි ගොඩක් අඩුයි. ඒ නිසා මේ පාර එන්න පුළුවන් MCQ එකක් තමයි ටිකක් කියන්නේ පොඩ්ඩක් concept එක අමාරු. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර MCQ එකක් තමයි එන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ MCQ මෑත කාලේ ආපු MCQ ටික මෑත කාලේ කියලා මම 2013 ඉඳන් 2024 දක්වා ආපු ඒවා ටික කරනවා. හරි. එතකොට මේ ඒකෙන් යම් අවබෝධයක් ගන්න පුළුවන් මොනවද MCQ වල අහන්නේ කියලා. තියරි පොඩ්ඩයි තියෙන්නේ. අර නමුත් අර මේ වෘත්ත චලිතය වගේ concept එක තමයි මේ ගාන අමාරු වුණොත් අමාරු වෙන්නේ. හරි. හරි අපි වැඩේ පටන් ගමු. MCQ ඩිස්කෂන් එක මම අග ඉඳන් පටන් ගන්න. ඒ කියන්නේ 2024 ඉඳන් 2013 වෙනකන් තමයි එන්නේ. මොකද 2000 මේ 2020න් පස්සේ තමයි ටිකක් අමාරු ප්‍රශ්න ටික තියෙන්නේ. මම මුලින්ම අමාරු ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඊට පස්සේ තේරෙයි ආය අර මේ ආය 2020ට කලින් යද්දී චුට්ට චුට්ට ලේසි වෙනවා මේවා ටික. හරි ඉස්සෙල්ලා මම අමාරු ටික සාකච්ඡා කරලා ඉන්න. මොකද ඒක තමයි වැදගත්ම මේ දේවල් ටික තියෙන්නේ. හරි. ඕගොල්ලොන්ගේ මේ පේසුරු පොත් ළඟට ගන්න. ඒ වගේ මම මේ ප්‍රශ්නෙත් පෙන්නනවා ස්ක්‍රීන් එකෙන්. ප්‍රශ්නේ පෙන්නන ගමන් මම උත්තරෙත් හදලා පෙන්නන්න. හරි ඕගොල්ලෝගේ පේසුරු පොත් තියෙනවා නම් ගන්න. මම ඉස්සෙල්ලාම සාකච්ඡා කරන 2023 23 දෙකක් තියෙනවා. ඊට පස්සේ 24 එකක් තියෙනවා. හරි ඒ ටික තමයි ඉස්සෙල්ලා සාකච්ඡා කරන්නේ. මේවා ටික තියෙන අර පේසුරු වල අර වෙනම ගහපු පොත් දෙකේ තියෙන. ඒ කියන්නේ 2023 24 කියලා 2021 22 කියලා පොත් දෙකක් වෙනම ගහලා තියෙනවා. ඒකේ තමයි තියෙන්නේ මේ ප්‍රශ්න ටික. හරි මම ඉස්සෙල්ලාම සාකච්ඡා කරන්න මේ 2023 ওই පිළිවෙලට යන්න ඔය දීලා තියෙන පිළිවෙලට තමයි මම යන්නේ. හරි බලමු. පළවෙනි ප්‍රශ්නේ කියනවා 2023 ඒක දීලා තියෙන මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ බලන්නකො. එතකොට ලේසි ප්‍රශ්නයක් එතකොට. ගොයි ගුරුත්වාකර්ෂණ හරි ලේසි ප්‍රශ්නයක් අහන්නේ මේ නිකන් සූත්‍රත් අහනවා. මේකේ අහලා තියෙන කෙලින්ම සූත්‍රයක් අහලා තියෙන්නේ. බලමු. ඒකාකාර ගෝලීය කැපිටල් M සහ සිම්පල් M ස්කන්ධ දෙකක කේන්ද්‍ර අතර දුර සිම්පල් R වේ. ස්කන්ධ දෙකේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මොකක්ද කියලා අහනවා. ඉතින් කතා දෙකක් නැහැ ඉතින්. දැක්ක ගමම තේරෙනවා අපි ඔක හදලා තියෙනවා පාඩම් කරලා තියෙනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා කියන්නේ ඍණ GMM බෙදීම R. හරි. ආයි කිසි කතාවක් නැහැ. ඒක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ ඊළඟ එක. ඉලිම සූත්‍රය ආලා තියෙන්නේ. ඊළඟට පෘථුවිය සූර්යයා වටා ඊළඟ එක නම් හදන්න තියෙනවා යම් දෙයක්. හරි. මෙතන සූර්යයා වටා කැරකෙනවා. හරි පෘථුවිය සූර්යයා වටා කැරකෙනවා කිව්ව ගමන් ඔලුවට එන්න ඕනේ මේක වෘත්ත චලිතය කියලා. ආයේ කිසි කතාවක් නැහැ මේක වෘත්ත චලිතය. හරි. අතට බලමු ගාන කියවලා පෘථුවිය සූර්යයා වටා අරය R1 වන වෘත්තාකාර පතයක V1 වේගයකින් පරිභ්‍රමණය වන බව හා අඟහරු ග්‍රහයා සූර්යයා වටා R අරය R2 වන වෘත්තාකාර පතයක V2 වේගයකින් පරිභ්‍රමණය වන බව උපකල්පනය කරන්නලු. හරි. ඊට පස්සේ කියනවා V1 බෙදීම V2 අනුපාතය කීයද කියලා අහන්න. V1 V2 කියලා කියන්නේ ප්‍රවේග දෙක අතර අනුපාතය. හරි. එතකොට ප්‍රවේගයක්. ඊට පස්සේ ආයෙ දිනනවා මේකේ ඌර්ත චලිතයක්. තේරෙනවනේ මෙතන ඌර්ත භ්‍රමණය වෙනවා කියලා කියනවා නම් නැත්නම් පරිභ්‍රමණය වෙනවා කියලා කියනවා නම් සූර්යයා වටේට මේක ඌර්ත චලිතයක්. එහෙනම් ඌර්ත චලිතයක් කිව්ව ගමන්ම ඔලුවට එන්න ඕනේ මේකට එහෙනම් දාන්න ඕනේ කේන්ද්‍ර දිශාවට F සමානයි ma. හරි. දැන් මම දානවා මෙන්න මේ සම්බන්ධ. මම මේ යටින් හදන්නම්. මේ කියන්නේ දැන් මේව සූර්යයා තියෙනවා. සූර්යයා වටේ කරගෙනවලු ගානේ තිබ්බේ R R1 V1 වෙච්ච එක්කෙනාගෙන් පෘථුවිය යනවලු. පෘථුවිය යනවලු V1 අරය R1 වගේ පතේක ගමන් කරනවා. ඊට පස්සේ අඟහරුනේ අඟහරු දාගමුකෝ කැපිටල් M කියලා. එයා V2 වේගයකින් R2 දුරකින් ගමන් කරනවා කියලා කියන්නේ. හරිද? එතකොට කේන්ද්‍ර දිශාවට F සමානයි මේ දානවා කේන්ද්‍ර දිශාවට F සමානයි මේ. මේක ස්පර්ශීය ප්‍රවේගන දීලා තියන්නේ නේ. ඉතින් එයා පාවිච්චි කරන්නේ ඒක කියන්නේ V වර්ග බෙදීම R සූත්‍ර පාවිච්චි කරන්නේ ඒ සඳහා. එතකොට F කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ මේ බලය නිව්ටන් හොයාගත්ත එක. එතකොට එනවා G මම මෙහෙම දාන්නම් ඉස්සෙල්ලා පද ටික හඳුන්වලා ඉන්නම්කෝ.
ගන්න. ඉස්සෙල්ලා පොදුවේ ගන්නවා මම. හරි පොදුවේ ගන්නම්කෝ. මෙයා m ග්‍රහලෝකයක් සිම්පල් m කියලා පොදුවේ මම සූත්‍රය හදලා පෙන්නන්න. කරනවා g mm බෙදීම නිකන් එයාට තියෙන දුරය වර්ගය සමානයි mv වර්ග බෙදීම r. ඔකන වෙන්නේ. එතකොට මම මේකෙන් කපලා ගත්තොත් එහෙම r එකකට r එකක් කැපෙනවා m ට m කොහොමත් කැපිලා එනවා. එතකොට මට සම්බන්ධයක් එනවා v වර්ග කියන එක කියන අනුලෝම සමානුපාතිකයි g සහ කැපිටල් m කියන එක න කොහොමත් පොදුයිනේ. එක යට r කියලා සම්බන්ධයක් එනවා මට. මෙන්න මෙයා පොදු සම්බන්ධයක්. මෙයා නොතන පොදු එක්කෙනා. ඒ කියන්නේ වෙනස් වෙන්නේ v සහ r තමයි වෙනස් වෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් පාවිච්චි කරනවා මම පෘථුවියටයි අඟහරුවටයි. පෘථුවියට පාවිච්චි කරනවා. එතකොට එනවා මොකද්ද? පෘථුවිය යන්නේ v1. එහෙනම් v1 වර්ග අනුලෝම සමානුපාතිකයි එක යට r1. මගේ පළවෙනි සම්බන්ධය. ඊට පස්සේ දිනනවා අඟහරුට. එතකොට වෙනවා v2 වර්ග අනුලෝම සමානුපාතිකයි එක යට r2. දෙවෙනි සම්බන්ධය. v1 v2 අතර අනුපාතයක් ඕනේ. එහෙනම් මම එක බෙදීම දෙක ගන්නවා. එක බෙදීම දෙකෙන් එනවා v1 වර්ග බෙදීම v2 වර්ග සමානයි එක යට r1 බෙදීම එක යට r2. එහෙනම් මේ පැත්තෙන් එනවා v1 වර්ග බෙදීම v2 වර්ග r2 උඩට යනවා. එනකොට එනවා r2 බෙදීම r1. අපිට ඕනේ v1 බෙදීම v2 නේ. එහෙනම් දෙපැත්තේම වර්ගමූල සලකන්න. මේ පැත්තේ එනවා v1 බෙදීම v2 සමානයි සම්පූර්ණ වර්ගමූල තුලේ r2 බෙදීම r1. ඔක තමයි උත්තරේ. ඒතර ඔය උත්තරේ තියෙන්නේ මේකේ අපි බලමු r2 බෙදීම r1 මූල තුල. එහෙනම් මේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ තමයි ඔකට උත්තරේ. හරි. ඊට පස්සේ මම තුනම සාකච්ඡා කරලා ලියා ගන්න දෙයක් තියෙනවා නම් ලියා ගන්න පොඩි වෙලාවක් දෙන්න. ඊට පස්සේ ඊළඟ එකත් බලමු. හරි. පෘථුවිය වටා වෘත්තාකාර පතයක ගමන් කරන චන්ද්‍රිකාවක චාලක ශක්තිය, ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සහ මුළු ශක්තිය පිළිවෙලින් K V E මගින් දෙනු ලබයිලු. පහත කුමන සම්බන්ධතාවයේ සත්‍ය වේද කියලා අහනවා. එතකොට මේක ඩිරෙක්ට් එකපාර හිතෙන්නේ නැති වෙන්න පුළුවන් ඕගොල්ලොන්ට. අපි මෙහෙම දෙයක් දන්නවනේ. චන්ද්‍රිකාවක ගබඩාවන මුළු ශක්තිය අපි දන්නවා මුළු ශක්තිය අපි ගමු E total කියලා. E total සමානයි විභව ශක්තිය ධන චාලක ශක්තියනේ. ඕකනේ අපි දන්න දේ. හරි. එතකොට විභව ශක්තිය නම් අපි ලියා ගන්න දන්නවා කොහොමද? ඍණ GMM බෙදීම R. ධන චාලක ශක්තිය ලියන්න දන්නවා භාගයයි MV වර්ග. මම හිතනවා මේ අපේ නෝට් එකේ මම අරන් පෙන්නන ඔයගොල්ලෝ නෝට් එකේදී මම මෙතන හදන්න යන්නේ නැහැ. හරි. නෝට් එක අරන් පෙන්නන්න. පේස්ට් නෝට් එක මම මේදී ඔන්න බලන්න මේක. හොඳට බලාගන්න. කක්ෂගත වී ඇති චන්ද්‍රිකාව ගවඩාවන මුළු ශක්තිය. මේ මන් දුන්න නෝට් එක උගන්වද්දි පන්තිය ඕගොල්ලෝගේ නෝට් එකෙත් ඇති. හරි බලාගන්න. එතකොට මුළු ශක්තිය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය නම් චාලක ශක්තිය. එතකොට විභව ශක්තිය වෙනකොට ඍණ GMM බෙදීම R. චාලක ශක්තිය ගන්න පුළුවන් භාගයක් MV වර්ග. හරි. එතකොට එනවා මෙයාගේ MV වර්ග කියන එක නම් මම මේ පැත්තෙන් හදලා පෙන්නලා තියෙනවා මෙතන මේ තියෙන මේ තියෙන මෙතනින් චලිතයට F සමානයි ma දාලා GMM බෙදීම R කියන එක්කෙනාව අරන් තියෙනවා MV වර්ග ඇසුලෙන්. එහෙනම් මේ MV වර්ගව මම ලියලා තියෙනවා. මෙන්න මේ MV වර්ග කියන එක්කෙනාව ලියලා තියෙනවා GMM බෙදීම R කියලා. හරි. එතකොට බලන්න එතන දැන් අපි උත්තර දිහා බලමු ඊට පස්සේ අපි මොකද කරන්න කියලා. දැන් අපිට ඇවිල්ලා තියෙනවා මොකද්ද? අපිට දැන් මේ අන්තිමට ඇවිල්ලා තියෙනවා E total සමානයි ඍණ GMM බෙදීම 2R කියලා. මේ ඇවිල්ලා තියෙන්නේ. මේ යනදී E total සමානයි ඍණ GMM බෙදීම 2R. හරි මම ඒක කියන්නවා කෙලින්ම උතනින් මෙයා කරලා. අපි හදා දීලා පුතනද? අපි හදා දීදී මෙතන. හරි ඒතකොට එතන අන්තිම උත්තරය ඇවිල්ලා තියෙනවා අවසාන උත්තරේ E total සමානයි ඍණ GMM බෙදීම 2R කියලා. හරිද?
දැන් ඔහොම උත්තර මුකුත් නැහනේ. හරි. ඔහොම උත්තර මුකුත් නැහැ. ඒ දැන් මෙතන එකතුවක උත්තරත් නැහැ. ඒ කියන්නේ අපිට මේ ඕන්න ලියන්න පුළුවන් මෙහෙම ඊට ඕල් සමානයි. විභව ශක්තිය දීලා තියෙනවා V කියලා. ධන චාලක ශක්තිය දීලා තියෙනවා K. ඔහොම උත්තරයක් නැහැ. ඔහොම උත්තරයක් නැහැ. හරි. එහෙනම් අපි හොයාගන්න ඕනේ එක්කෙනෙක් ඇසුරෙන්. දැන් ඔතන තියෙන්නේ එක්කෙනෙක් ඇසුරෙන් තියෙන පද දෙකයි තියෙන. තුනක් නැහැ පද. එහෙනම් පද දෙකකින් මොකක් හරි හොයාගන්න ඕන උත්තරේ. හරි. මෙවන තියෙන මේ උත්තර දිහා බලන්නකො මේ. උත්තරවල තියෙන්නේ දෙක දෙක තියෙන්නේ. හරි තුනකින් නෑ මොකුත්. එහෙනම් අපි දෙකකින් මොකක් හරි ගේමක් ගා ගන්න වෙනවා. හරි කියන්නේ මුළු ශක්තියව එක්ක චාලක ශක්තිය සුරෙන් නැත්නම් විභව ශක්තිය සුරෙන් හොයා ගන්න ඕන. හරි. ආයි කියන්නේ මෙන්න මේම කතාවක්. දැන් මෙන්න මෙතන අර කලින් කරපු දේම තමයි. හරි. F සමාන m ලිව්වොත් මෙතන මම උනම් කලින් එකම පෙන්නන්නම් කොහේ. ඉතින් මේ කොපියක් ගන්න මෙතන. මෙතන බලන්න මේ චලිතයට කියලා මම දාලා තියෙන මෙතන. එයා මම එයා කොපි කරලා ගන්නම්කෝ එයා පැත්තට. චලිතයට කියලා මෙතන මම දාලා තියෙනනේ සම්බන්ධය. x සමාන m. එතකොට එයාට තියෙනවනේ mv වර්ග සමානයි gmm බෙදීම r කියලා සම්බන්ධයක් කියලා තියෙනවනේ චලිතයට කියලා දාලා මට පස්සේ mv වර්ග සමානයි gmm බෙදීම r. හරිද? ආන්න බලන්න දැන් මම කරන වැඩේ. එතකොට පේස් කරගන්න. මොයිලා තියෙනවනේ. හරි ඍණ g ඍණ නෙමෙයි මේ mv වර්ග සමානයි gmm බෙදීම r කියලා. හරිද? අතකොට අපේ මෙතන මෙයා තියෙනවා මේ අපිට දැන් ඇවිල්ලා තියෙන අන්තිම උත්තරේ තියෙනවා gmm බෙදීම r කියලා එකක් තියෙනවා පේනවද මේ gmm බෙදීම r කියලා එකක්. එහෙනම් මම එයාව අතනින් රිප්ලේස් කරනවා. ඍණ දැන් ඊ ටෝටල් නේ අපිට ඕනේ. ඊ ටෝටල් සමානයි ඍණ තිබ්බා ආපහු දෙක යට තිබ්බා. කියන්නේ භාගෙ තිබ්බනේ. හරි. gmm බෙදීම rට මම රිප්ලේස් කරනවා mv වර්ග කියලා. හරිනේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මෙයාව ගලින්ම ගලවලා දැම්ම මෙතනට. මෙයාව ගලවලා දැම්ම මෙතනට. හරිද? එහෙනම් ওই භාගයක් එම් දැන් මෙතනින් ඇදිලා ඇදිලා තියෙන්නේ මොකද්ද? ඊ ටෝටල් සමානයි ඍණ භාගයක් mv වර්ග. භාගයක් mv වර්ග කියලා කියන්නේ මොකද්ද? චාලක ශක්තිය. එහෙනම් අපිට ලියන්න පුළුවන් කෙලිම මොකද්ද? E total කියන උන් දීලා තියෙන මොකද්ද? E චාලක ශක්තිය කියලා කියන්නේ භාගයක් mv වර්ග. මෙතන තියෙන ඍණ භාගයක් mv වර්ග. චාලක ශක්තියට අරගන්න කියලා තියෙන කැපිටල් K. එහෙනම් මෙතන උත්තරේ තමයි E සමානයි ඍණ කැපිටල් K. ඕක තමයි උත්තරේ. හරි. මොනවා හරි අඩුපාඩුදී ඕගොල්ලෝ හදුවා මේ ඩිස්කෂන් එක බලන්න ඕනේ ගණන් හදලා. අර නිකන් අර ඔහේ ඇවිල්ලා නම් බලන් ඉන්න එපා. එතකොට තේරෙන්නේ නැහැ. හරි. එතකොට තමයි මේ ගාන හදලා ඇවිල්ලා අඩුපාඩු අහගද්දි තමයි තේරෙන්නේ. නැතුව මේ දැන් මේක කියලා දීලා ඉවරලා මේ බොරුවට කොපි ඩවුන් කරගන්න නම් වැඩක් නැහැ. හරි. ඒ නිසා මේක දැන් ප්‍රශ්න කරලා නැත්තම් අහගෙන ඉඳලා පස්සේ කරලා ආපහු බැලුවත් කමන්නේ නැත්තම් මම උගන්වනකොට දැන් මේක රෙකෝඩින්ග් එක බලනවා මම මේ කියන්නේ රෙකෝඩින්ග් එක බලන කට්ටියට මම මේ කියන්නේ රෙකෝඩින්ග් එක බලද්දි ගාන හදලා නැත්තම් රෙකෝඩින්ග් එක හැමම නැවැත්තුවා පේස්ට්රු පොත ගත්තා ගාන හැදුවා ඊට පස්සේ ඩිස්කෂන් එක බැලුවා හරි දැන් මේ දැන් ඉන්න අය අඩුපාඩු තියෙනවා නම් දාගන්න මම විනාඩියක් දෙන්න මම ප්‍රශ්නාංගත් ඕනනම් දාන්න මේ හදලා තියෙන 2023 ප්‍රශ්නේ 2023 19 වෙනි ප්‍රශ්නේ මේ හදලා තියෙන 2024 44 වෙනි ප්‍රශ්නේ 2023 පළවෙනි එකක් ඇදුවා ඒක මේ ගාන හදන්න දෙයක් තිබෙන නිකන් සූත්‍ර සිලෙක්ට් කරන්න විතරයි තිබ්බේ. විනාඩියක් දෙන්නම් අඩුපාඩු තියෙනවා නම් දාගන්න.
තප්පර 30යි. දැන් කොහොමද මම මේ ඩිස්කෂන් එකේ මම මේ ලියන PDF එක කොහොමද මම group එකට මෙහෙම බන්දි ඉවරෙත් එක මම දානවා. අර ඒ නිසා මේ අර ලියා ගන්න බැරි වුණොත් මිස් වුණොත් එහෙම ආයෙ රෙකෝඩින් බලන්න වෙන සීන් එකක් නැහැ. ගාන තේරුණා නම් මේ මම PDF එක දැම්මට පස්සේ ඒකෙන් ප්‍රශ්නේ උත්තරේ බලාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ ලියුව එක මම එහෙමම දානවා. සහ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමට අදාළව මම හදපු ෂෝට් නෝට් එකකුත් මම දානවා. මොකද අදින් සම්පූර්ණයෙන් ඉවරයිනේ. ඊට පස්සේ මම ගුරුත්වාකර්ෂණ පාඩමේ නෝට් එක බලනවා. නෝට් එක මේ විදිහට බලනවා. ප්‍රශ්න ඩිස්කෂන් එක මේ විදිහට බලන්නේ. නෝට් එක බලනවා දවස් 4ක නෝට් එක බලනවා. මම ගෲප් එකෙත් අප්ඩේට් එකක් දානවා. ඉදිරියට අඟහරුවාදා ඇතුළත මම මේ දවස් දෙකෙන් බලනවා. හරි. දැන් වෙලාව ඇති මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි. ලියා ගන්න බැරි වුණාට මේව කරගන්න එපා. මම මේ PDF එක දානවා. හරි ඊට පස්සේ යම 2021 ප්‍රශ්නෙට. 2021 ප්‍රශ්නේ බලමු. ඒක ටිකක් හොදන්න තියෙනවා ගාන. 21 ප්‍රශ්නේ. බ්‍රහස්පති ග්‍රහයාගේ විස්කම්භය සහ මධ්‍යයන්නේ ඝනත්වය. විස්කම්භයයි මධ්‍යයන්නේ ඝනත්වය. මධ්‍යයන්නේ ඝනත්වය සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ ගත්තොත් එimhe ග්‍රහ ලෝකයක් එයාගේ ඝනත්වය හැමතැනම ඒකාකාර නෑනේ. හරි එක තැන්වල එක ඝනත්ව තියෙන. එතකොට අපි පොදුවේ එක ඝනත්වයක් සලකනවා මධ්‍යයන්නේ ඝනත්වය කියලා. ඒක තියෙන මධ්‍යයන්නේ ඝනත්වයේ පිළිවෙලින් පෘථුවියේ එම අගයමෙන් හරි පෘථුවියේ යම් අගයක් නම් එයා වගේ 11 ගුණයක් වෙනවලු විස්කම්භය සහ පෘථුවියේ ඝනත්වයේ යම් අගයක් නම් එයා වගේ 4න් 1 ගුණයක් වෙනවලු බ්‍රහස්පතිගේ ඝනත්වය. ඔය තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා පෘථුවි පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය. ඒ කියන්නේ ගුරුත්වජ ත්වරණය තමයි ඔය කියන්නේ. තීව්‍රතාවය කියලා අර්ථ දක්වන්නේ ඉන්ටෙන්සිටි කියලා අර්ථ දක්වන්නේ ගුරුත්වාකර්ෂණ තීව්‍රතාවය කියන්නේ ගුරුත්වජ ත්වරණය තමයි එතන අර්ථ දක්වන්නේ. 10යි nkg ඍණ 1 කියලා කියන්නේ 10යි ms ඍණ 1ම තමයි. ms ඍණ 2ම තමයි. හරි. වෙනම් බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්ව ත්වරණය කීයද කියලා අහනම් එය අරගෙන දැන් දීලා තියෙන දත්ත වලින් දැන් පේනවනේ. අරයා වගේ මෙයා කී ගුණයක්ද? අරයා වගේ මෙයා කී ගුණයක්ද කියලා තියෙනවා නම් එහෙනම් මොකද කරන්න ඕන? දෙන්නට ගත්ත සම්බන්ධතා දෙකක් දන්න එක අසුරෙන් නොදන්න එක හොයන්නයි තියෙන්නේ. හරි නොකිය කියන්නේ ඒ කතාව. දන්න එක අසුරෙන් නොදන්න එකාව මේ සමීකරණ දෙකක් හරි අනුලෝම සම්මත දෙකක් හරි කොහොම හරි සම්බන්ධතා දෙකක් අරන් ඒ දෙන්නව සෙට් කරගන්න ඕනේ. ඒක සෙට් කරගන්න ඕන නම් ඉතින් සාමාන්‍යයෙන් අපි කරන සෙට් කරගන්න නම් උන් දෙන්නා බෙදෙන එක තමයි කරන්නේ. ඒක බෙදද්දි සාමාන්‍යයෙන් උන් දෙන්නා සෙට් කළා තනි මේ සමීකරණයක් එනවා. නැත්තම් සමගාමී විදිහට විසඳන්නත් පුළුවන්. මෙතන සමගාමී සමීකරණ එන්නේ නැහැ. මොකද එකතු කිරීම අඩු කිරීම සාමාන්‍යයෙන් නැහැ. ඉතින් ඒතර ගුණ කිරීම එක්කන තියෙන්නේ. ඒකට එයින් බෙදලා දාන්නේ. සාමාන්‍යයෙන් එකතු කිරීම අඩු කිරීම එක්ක යන්නේ නැහැ. මොකද මේ මොනවද? අනුලෝම සම්බන්ධතා දෙකක් ගත්තොත් එහෙම කෙලින්ම බෙදන්න තියෙන්නේ. හරිද? එතකොට එක් කියන බ්‍රහස්පතියට ගත්ත සම්බන්ධතා පෘථුවියට ගත්ත සම්බන්ධතාවයක් උන් දෙන්න බෙදන්න තියෙන්නේ. එතකොට පෘථුවිය ඇසුරෙන් බ්‍රහස්පතිව හම්බ වෙනවා. පෘථුවිය ඇසුරෙන් බ්‍රහස්පතිව හම්බ වෙන කතාවක් තමයි මෙතන තියෙන්නේ. හරිද? මම ඉස්සෙල්ලා දත්ත ටික දාගන්නම් මේ පද කියලා තියෙන කියලාත් එක්ක. දත්ත ටිකම වෙනම දාගන්නම්. කියලා තියෙනවා මම අලුතෙන් ලියන්න. බ්‍රම් ඉතල රූපයක් ගන්නවද මෙහෙම? ඉතල බ්‍රහස්පති ගණන මෙහෙම. ගන්නම් පෘථුවිය. ඔන්න පෘථුවිය ඊපස්සේ බ්‍රහස්පති. පෘථුවියේ විස්කම්භය අපි ගමුකෝ කැපිටල් D කියලා. එහෙනම් බ්‍රහස්පතිගේ විස්කම්භය වෙනවා ඒ වගේ 11 ගුණයක්. මම දාගන්නවා 11යි D කියලා. 11යි D කියලා දාගන්න. ඊට පස්සේ මම ගන්නම් පෘථුවියේ ඝනත්වය රෝ නම් බ්‍රහස්පතිගේ ඝනත්වය වෙනවා 4න් 1යි රෝ. ඊට පස්සේ පෘථුවියේ ජීවල අගය 10යි බ්‍රහස්පතිගේ ජීවල අගය තමයි හොයන්න ඕන. මේක දාගන්න G' කියලා. ඒක තමයි හොයන්න ඕන. එහෙනම් සම්බන්ධතා දෙකක් අරන් බෙදන්න තියෙන්නේ. හරිද? එහෙනම්
දැන් මෙතන අපිට එකපාර ඔලුවට එන්නේ නැහැ නේ මොකද්ද දාන සම්බන්ධතාවය කියලා. එතකොට අපි හදා ගන්න ඕනේ g නේ. ඒ කියන්නේ ගුරුත්වත්වරණය. එහෙනම් ගුරුත්වත්වරණය සෙට් කරගන්න පුළුවන් අපිට F සමාන m එකෙන්. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ ගුරුත්වත්වරණය කියලා කියන්නේ මොකද්ද? වස්තුවක් අත්හැරියාම නිදහසේ පොළොවට වැටෙන ත්වරණයනේ. එහෙනම් ඉතින් පොළොවට වැටෙන ත්වරණය කියලා කියන්නේ මොකද්ද? F සමාන ma දැම්ම කියලා කියන්නේ F සමානයි mg. හරි. F කියලා කියන්නේ gmm බෙදීම r කියන මෙන්න මෙහෙම. හරි මම පෘථුවියට දාන්නම්. පෘථුවියට දාන්නම් F සමානයි ma පල්ලෙහාට. වැටෙන පැත්තට. එතකොට එනවා කොහොමද? g mm බෙදීම R කියලා ගන්න පුළුවන්. දැන් මම එහෙම R කියලා දාගන්න පස්සේ ආදේශ කරන්න. නැත්නම් මම මෙහෙම සම්බන්ධයක් හදාගෙන ඉන්නවා පල්ලයට පොදුවේ දාලා සම්බන්ධයක් හදාගන්න පොදුවේ. හරි බ්‍රහස්පතිය නැතුව පොදුවේ ගන්නම් පැත්තකින්. පොදුවේ හදලා පෙන්නන්න. දීටාගයක්. ඒතර m කැපිලා යනවා. කරනවා g සමානයි gm බෙදීම r වර්ග කියලා සම්බන්ධයක් එනවා. එතකොට උතනින් අපිට ගන්න පුළුවන් මේ සම්බන්ධය පාවිච්චි කරලා මේක තමයි අපි යන්නේ බේසික් සමීකරණ. එතකොට මේක තමයි බේසික් සමීකරණය. හරි පළවෙනි එක සමීකරණයක් ගත්තා බ්‍රහස්පතියට ඒක තව සමීකරණයක් ගත්තා පෘථිවියට දෙන්න බෙදන්න. ඒක මේක තමයි බේසික් සමීකරණය. හරිද? එතකොට මේක අපි දැන් දන්න පද මොනවද? දැන් අපි g තමයි හොයාගන්න යන්නේ. g තමයි හොයන්න යන්නේ. g නේ අපේ එතන කතානායකයා. හරි g. එතකොට අපි දන්නවා මෙයාගේ R නම් දන්නවා. ඒ කියන්නේ මේ පෘථුවියේ අරය වගේ කී ගුණයක්ද කියලා අපි දන්නවනේ. නැත්තම් පෘථුවි විස්කම්බය වගේ කී ගුණයක්ද කියලා දන්නවා. එහෙනම් R ගේ වැඩේ දන්නවා. කැපිටල් G කියලා කියන්නේ හැම ලෝකෙටම නියතයක්නේ. නිව්ටන්ගේ සාරවත්ව ගුරුත්වාකර්ෂණ නීතිය නියතයයි. ඊට පස්සේ අපි එතන දන්නේ නැත්තේ මොකක්ද? එක් ස්කන්ධ මේ දන්නේ නැහැ. එක් ග්‍රහ වස්තු වල ස්කන්ධය දන්නේ නැහැ. ස්කන්ධය හොයාගන්න ඕනේ. ඔන්න අර මං කලිනුත් මේක පන්ති වල කියලා තියෙනවා. ස්කන්ධය ඕනේ. ස්කන්ධය නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඝනත්වයත් එක්ක සම්බන්ධ කරන පරිමාණය සුවේ. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් අපිට ස්කන්ධය නෝනේ. එහෙනම් රෝවි. මෙන්න මේ සම්බන්ධය ආයෙ පාවිච්චි කරනවා. මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා මෙතනද. හරිද? එහෙනම් මම ওই සම්බන්ධය පාවිච්චි කරලා ගන්නවා ප්‍රකාශ දෙක. මේ දෙන්නට. ස්කන්ධෙන දන්නේ නැත්තේ. එහෙනම් තරුව ඇසුරෙන් හරි. තරුව ඇසුරෙන් ගන්නවා සම්බන්ධතා දෙකක් මේ දෙන්නට. හරි. මේ දෙන්නටම ගන්නවා තරුව ඇසුරෙන් සම්බන්ධතා දෙකක්. තරුව මම පස්සේ දාන්නම්කො ඉස්සෙල්ලා නිකන් සම්බන්ධතා දෙකක් ගන්නම්කො මේ තරුව ඩෑෂ් ඇසුරෙන් ගන්න. තරුව ඩෑෂ් ඇසුරෙන් m ට සම්බන්ධයක් ගන්න. එතකොට මට එනවා m1 නැත්නම් මං me කියලා දාගන්නම්කො. පොළොවේ පෘථුවියේ me සමානයි රෝ v නේ. හරිද? එතකොට රෝ අපි දාගත්තේ මෙතන රෝ කියලා. v කියලා කියන්නේ පෘථුවියේ පරිමාව. ඒ කියන්නේ ගෝලයක් මෙතන තියෙන ගෝලයේ පරිමාව ගන්න පුළුවන්. 3න් 4යි පයි r ඝනය. r වල ලියන්න පුළුවන් කොහොමද? විස්කම්භ බෙදීම 2යි. එහෙනම් මෙතන එනවා d බෙදීම 2 වර්ගය. ඔන්න හෙව්වා පෘථුවියේ ස්කන්ධේ. ඊට පස්සේ ඔයම බ්‍රහස්පතිගේ ස්කන්ධේ. ස්කන්ධයේ බ්‍රහස්පති. එතකොට මෙයාගේ ඝනත්වය මොකද වෙලා තියෙන්නේ දැන්? මෙයාගේ ඝනත්වය පෘථුවියේ ඝනත්වයෙන් 4න් 1යි. එහෙනම් 4න් 1යි රෝ පරිමාව 3න් 4යි පයි R කියලා කියන්නේ විස්කම්භය දීම 2යි. එහෙනම් මෙතන විස්කම්භය 11යි d එන 11යි d බෙදීම 2. මෙතන මේ ඝණයක් එන්න ඕනේ. මම මෙතන වැරදි දාලා තියෙනවා. මේ ඝණයක් එන්න ඕනේ. මොකද පරිමාවන හොයන්නේ. d d බෙදීම 2 ඝණයක්. ඊට පස්සේ ආයෙනවා 11යි d බෙදීම 2 ඝණයක්. ඔන්න ගත්තා සම්බන්ධතා දෙකක්. බ්‍රහස්පතිතයි පෘථුවියටයි දාලා ගත්ත සම්බන්ධතා දෙකක්. ඊට පස්සේ මේ දෙන්නව ඉතින් ආදේශ කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ මම තරුවට ආදේශ කරනවා. ඊට පස්සේ තරුව ඇසුරෙන් ගන්නවා තව සම්බන්ධතා දෙකක්. තරුව ඇසුරෙන් ගන්නවා පෘථුවියේ එයා නම් දන්නවනේ G කීයද කියලා. මෙතන තරුව ඇසුරෙන් කියලා කියන්නේ මෙයානේ. තරුව කියලා කියන්නේ GM බෙදීම R වර්ගනේ. එතකොට G කියලා කියන්නේ පෘථුවිය නම් 10යි. කැපිටල් G කොහොමත් පොදුයි. ඊට පස්සේ කැපිටල් M දන්නවා පෘථුවියේ ස්කන්ධය අපි හොයාගත්තා. රෝ වතාවක් 3න් 4ක් පයි d බෙදීම 2 ඝනය. නම් මගේ ඊළඟ සම්බන්ධය 1 ඩෑෂ් කියලා මම දාගන්නම්. ඊට පස්සේ ඊළඟ එක්කෙනාටත් මම දාගන්නම් බ්‍රහස්පතිට. බ්‍රහස්පතිගේ
අපි G දන්නේ නැහැ. එයා තමයි හොයන්න ඕනේ. එහෙනම් G dash මේ සමීකරණයට ආදේශ කරන්නේ. මෙයාට තමයි ඔය ආදේශ කරලා අපි දැන් හොයාගන්නේ. එතකොට G dash අපි දන්නේ එයා කැපිටල් G කොහොමවත් පොදුයි. හන්දේ හොයාගත්තා. මෙතන තව මෙයා ඉන්න ඕනේ. මම කලින් එකේ ලිව්වේ නෑනේ මෙයා. කවුද මේ? බෙදීමක් තව ඉන්නවා. බෙදීම R වර්ගයක් ඉන්නවා. මේ අපි මේ ලිව්වේ GM විතරනේ. බෙදීම R වර්ගිකුත් ඉන්නවනේ. එතකොට R කියලා කියන්නේ D බෙදීම දෙකයි. එහෙනම් D බෙදීම දෙකේ වර්ගිකුත් තව යටින් ඉන්නවා. ඔය GM බෙදීම R වර්ගකටනේ ආදේශ කරලා තියෙන්නේ. මම යා අනිත් එක්කෙනා එහා පැත්තේ ලියන නැත ඊටමදි. ඊට පස්සේ බ්‍රහස්පතිට ලියන්නම්. බ්‍රහස්පතිගේ G dash ඕනේ. G dash සමානයි කැපිටල් G වතාවක් ස්කන්ධය හොයාගත්තා 4න් 1යි රෝ 4න් 3යි පයි 11යි D බෙදීම දෙකේ ඝණය ඒ සම්පූර්ණ එක්කෙනා බෙදන්න R වර්ගයෙන්. එතකොට එයාගේ R කීයද? 11යි D බෙදීම දෙකයි. එහෙනම් 11යි D බෙදීම දෙකේ වර්ගය. ඔන්න මගේ ඊළඟ සම්බන්ධය. මේ 1 ඩෑෂ් මේක 2 ඩෑෂ්. ආයෙනම් ඉතින් මේ දෙන්න බෙදන්න. මේ දෙන්න බෙදන්න තියෙනද? එහෙනම් මම බෙදනවා G ඩෑෂ් නේ ඕනේ. එහෙනම් මම 2 හරි. ඔතන පද ගොඩක් කැපිලා යනවා. හරි. ඒකට ආදේශ කළ බලමු. G B 4න් 1යි රෝ 3න් 4ක් පයි 11යි D බෙදීම දෙකේ ඝණය බෙදීම 11යි D බෙදීම දෙකේ වර්ගය සම්පූර්ණ එක්කෙනා බෙදන්න G වතාවක් රෝ 3න් 4යි පයි D බෙදීම දෙකේ ඝණය ඒ සම්පූර්ණ එක්කෙනා බෙදන්න D බෙදීම දෙකේ වර්ගය. මම පද ගොඩක් කැපිලා යනවා. එතන කැපෙනවා D බෙදීම දෙකේ වර්ගයකට 11යි D බෙදීම දෙකේ වර්ගයකට සම්පූර්ණයෙන්ම මෙතන 11යි D බෙදීම දෙකේ වර්ගයක් කැපිලා යනවා. එහෙනම් ඉතුරු වෙන්නේ 11යි D බෙදීම දෙකයි. ආය D බෙදීම දෙකේ වර්ගයකට D බෙදීම දෙකේ වර්ගයක් කැපිලා යනවා. ඊට පස්සේ ආය G ට G කැපෙනවා. ආය කැපෙනවා 5 ට 5 3න් 4ට 3න් 4 රෝට රෝ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ G ඩෑෂ් සමානයි 11 බෙදීම දෙවරක් දෙක ගිහිල්ලා හරි මෙතන 2යි 2යි ගිහිල්ලා එන මෙන්න එන දෙක මේ දෙකයි සුළු වෙලා මේ දෙකේ එකක් කැපිලා යනවා. හරි මේ දෙකේ දෙක කැපිලා යනවා. මෙන්න මේ දෙන්න. මෙන්න මෙතන 4 කියන එක නා යටට සෙට් වෙනවා. එතකොට එනවා 11 බෙදීම 4 වතාවක් 10. එහෙනම් ඕක තමයි උත්තරේ. ඕක සුළු කරපුවම එනවා උත්තරේ 27.5 NKG ඍණ 1යි. ඕක තමයි උත්තරේ. හරි. මේකේ අඩුපාඩු තියෙනවා නම් හෝ හැදුවේ නැත්නම් හෝ ලියා ගන්න මම විනාඩි දෙන්නම් දෙකමාරක් විතර දෙන්න. මොකද මේක ටිකක් අමාරු ගානක්. හරි ඒ නිසා යම් කිසි වෙලාවක් දෙන්නම් මේක හදාගන්න. විනාඩි දෙකමාරක් දෙන්න. අඩුපාඩු දිනනු හදාගන්න. අයියගේ ප්‍රශ්නගේ පොඩ්ඩක් කියන්න. මේ ප්‍රශ්නාංග 2021 ප්‍රශ්නය කියන්නේ 2021 20 වෙනි ප්‍රශ්නේ. Thank you. මේක 2021 20 වෙනි ප්‍රශ්නේ.
රෙකෝඩින් හරි. හරි මම ආයෙ පොඩ්ඩක් මේක විස්තර කරන්නම්. හරි. පෘථුවිය ඉඳන් හොඳට ගෙනියනවා කියලා කියනවා වස්තුවක්. එතකොට බර විචලනය වෙන එක අහන්න. එතකොට අපි දන්නවා පෘථුවියේදී ගුරුත්ව ත්වරණ 10යි, හඳේදී ගුරුත්ව ත්වරණය පෘථුවියේ වගේ 6න් 1 ගුණයක් තියෙනවා. හරි. එතකොට පෘථුවියේදී නිව්ටන් 10ක් කියලා කියන්නේ හඳට ගෙනිච්චට පස්සේ නිව්ටන් 10 බෙදීම 6ක්. එතකොට පෘථුවියේදී තියෙන බර වගේ 6න් 1 ගුණයක් වඩටපත් වෙනවා හඳේදී. එතකොට අපි ගත්තොත් එහෙම පෘථුවියේදී නිව්ටන් 10ක් ගත්තොත් එහෙම පෘථුවි පෘෂ්ඨයේදී නිව්ටන් 10ක් ගත්තොත් එහෙම හඳේදී තියෙන්න ඕනේ 10 බෙදීම 6ක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කැලලා නේ ඔය තියෙන භාගය 10 බෙදීම 2යි. ඊට පස්සේ 10 බෙදීම 6ක් කියලා කියන්නේ. මේ වගේ කැලලක් අපි හිතමු 6න් 1 කැලලක් නේ. මේ වගේ කැලල කොටස තමයි 6න් එකක් කියලා කියන්නේ. නම් හඳේදී සෙට් වෙන්න ඕනේ මෙන්න මේ වගේ කැලලක්. මෙතනදී. මෙතනදී තමයි හඳේදී තියෙන්න ඕනේ. මෙතන තමයි පෘථුවිය තියෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ ආරම්භ පොයින්ට් එකයි අවසාන පොයින්ට් එක උතන තමයි තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් මේක මේ බලයත් එක්ක නෑනේ. ඒ කියන්නේ F නේ. ඒ කියන්නේ අපි දන්නවනේ මෙයා F සමානයි GMM බෙදීම R වර්ග. හරි. එතකොට අපි දන්නවා මේ බලය ඇති වෙන තැනේදී ඒ කියන්නේ බලය දෙපැත්තෙන් අදිනවා යම් කිසි තැනකදී බලයන් දෙක කැන්සල් වෙලා ගිහලා යම් කිසි තැනකදී බිඳුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මෙහෙම කියන්නේ අපි එයාව ඉගෙන ගණන් තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි තැනක් තියෙනවා බලයන් දෙකේම තියෙනවා ඒකට කියන නමක් මේ උදාසීන ලක්ෂයක්. ඒ කියන්නේ බලයක් ඇති වෙන්නේ නැති ලක්ෂයක්. ඒ කියන්නේ දෙපැත්තට ඇදලා සමාන වෙන තැනක් තියෙනවනේ. පෘථුවියෙන් අදිනවා හඳව, හඳෙන් අදිනවා පෘථුවියව. දෙන්න සමාන වෙන අවස්ථාවක් තියෙනවා කොහේ හරි තැනක. ඒ කියන්නේ මේ දෙන්නගේ රේඛාවේ මේ දෙන්නගේ රේඛාවේ කොහේ හරි තියෙනවා උදාසීන ලක්ෂයක්. එතකොට මේ උදාසීන ලක්ෂය අපි මෙතන දන්නවනේ මෙයා බලය ඇති වෙන එක්කෙනා. බලය සමානයි GMM බෙදීම R. එතකොට ස්කන්ධයේ ගොඩක් ලොකුයි නම් ස්කන්ධයේ ගොඩක් ලොකුයි නම් ඇති වෙන බලය ගොඩක් ලොකු වෙනවා. හරිද? එහෙනම් ස්කන්ධයේ වැඩි එක්කෙනා ගෙන් ඇති වෙන බලය කියන්නේ එයා ගොඩක් අදිනවා. එහෙනම් මේකෙදී උදාසීන ලක්ෂය තියෙන්න ඕනේ ස්කන්ධයේ වැඩි එක්කෙනාට ගොඩක් ඈතින්. හරි මොකද එයාව අදිනවා. අදින ප්‍රමාණය වැඩි දුරත් එක්ක තමයි විචලනය වෙලා තියෙන්නේ. මොකද දුරත් එක්ක තියෙන ප්‍රතිලෝම සම්බන්ධයන්නේ. එතකොට ස්ටාර්ටින් පොයින්ට් එක මෙතන තිබිලා ස්ටාර්ටින් පොයින්ට් එක පෘථුවියේදී මෙතන. අදේදී එන්ඩින් පොයින්ට් එක මෙතන නෙමෙයි මෙතන ඉන්න ඕනේ. මෙතන පෘථුවි පෘෂ්ඨ මේ හඳේ පෘෂ්ඨ මෙතනනේ. හරි එතන තියෙන්න ඕනේ. හරි. එතනදී එන්න ඕනේ. එතකොට අපි මෙයා යන්තොත් එහෙම දැන් ස්ටාර්ටින් පොයින්ට් එක එන්ඩින් පොයින්ට් එක හරි. එතකොට දැන් උතන බලන්න අපි ඉස්සෙල්ලා මේ උත්තර අයින් කරමුකෝ වැරදි උත්තර. බලන්න. වැරදි උත්තර අයින් කරමු. දැන් කලින් ඒකට උත්තරේ මේක. රවුම් කරන්නම්. මෙතන වැරදි උත්තර අයින් කරන්න. මෙහා එන්න බෑනේ. මෙහා එන්න බෑනේ බිඳුවට යන්න බෑනේ. ස්ටාර්ටින් පොයින්ට් එකක් තියෙනවා. ඒ බිඳුවට යන්න බෑ. යම්කිසි අගයක තමයි මෙයා උඩට යන්න ඕනේ මේ. 6න් 1 ගුණයක් යන්න බෑ. එතකොට 6න් 1 ගුණයක් එන්න ඕන. එතකොට ආයෙ මෙහා එන්නත් බෑ. 4 වෙනි උත්තර එන්නත් බෑ. බිඳුවට යන්න බෑ. හරි. ඊට පස්සේ අනිත් උත්තර දිහා බලමු. දැන් 6න් 1 ගුණයක් එන්නත් ඕනේ කියලා තේරෙන්න ඕනේ. මේ බලන්නකො මේ. අපි ගමු නිකන් මෙහෙම ලොකු කරලා බලමු මේ. මේක හොඳට බැලුවොත් තමයි පේන්නේ. මෙයා මේ එතන නම් මෙන්න මෙතන තමයි ඊළඟ එක්කෙනා තියෙන්නේ. මේ 6න් 1 ගුණයක්ද මේක? මේ 6න් 1 ගුණයක්ද මේක? මෙතන නෑනේ නිකන් 3න් එකක් වගේ නේද මේ? 3ට බෙදුවොත් වගේ නෙමෙයි වෙන්නේ මේ. 1 1 1 3න් 1යි වගේ. එහෙනම් මෙයා එන්නත් බෑ. හරි. එලින්ම අයින් කරලා දැම්ම. 6න් 1 ගුණයක් එන්න ඕන. ඊට පස්සේ මෙයාත් බලමු. එතන මෙයා තියෙනවා. ආයේ මෙයා සෙට් වෙලා තියෙන අවසානයේ මෙන්න මේ වගේ දැනකොට. මෙතන මොකද වෙලා තියෙන්නේ? එතන සම්පූර්ණයෙන් භාගේ වෙලා තියෙන්නේ මේ. සම්පූර්ණ භාගේ තියෙන්නේ. එතන එන්නත් බෑ නම් ඊළඟ එකට එන්න. මෙතන හරියටම තියෙන බලන්න ඕන. මෙතන ඊට පස්සේ මෙයා සෙට් වෙලා තියෙන්නේ මෙන්න මෙයා මෙතනද මේ වගේ කොටසකට තමයි මෙයා සෙට් වෙලා තියෙන්නේ. ඒතර මේ බලන්න මේ වගේ කී ගුණයක් මෙතන තියෙන්න ඕනද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 6 ගුණයක් තියෙනවා. හරි. එහෙනම් මේක තමයි උත්තරේ. හරි මෙතන තමයි උදාසීන ලක්ෂය මේ. මෙතන තමයි උදාසීන ලක්ෂය. මේ ස්ටාර්ටින් පොයින්ට් එක මේ එන්ඩින් පොයින්ට් එක. මෙතනදී 10යි නම් මෙතන තියෙන්නේ කීයද? 10 බෙදීම 6යි.
6න් එක්ුණේ. හරි එහෙනම් ඔක තමයි ප්‍රස්ථාරය. ඔක තමයි ගැලපෙන උත්තරේ. මේ තමයි හරි උත්තරේ. ඒකට ප්‍රස්ථාරයෙන් දෙන්නේ මාව මොනවගේ ප්‍රස්ථාරයක් තියෙන. මොනම ප්‍රස්ථාරයක් එන්නෝ. හරි. ඕකේ මොනවා හරි ලියා ගන්න තියෙනවනම් ලියා ගන්න අර 6න් එකේ කතාව ලියා ගන්න අවශ්‍ය නම් විනාඩියක් දෙන්න ලියා ගන්න අවශ්‍ය දේවල් තියෙනවනම් දැන් ඕක මේ 2022 49 වෙනි ප්‍රශ්නේ. එතකොට හිතන්නකෝ ඔක චුට්ටක් හිතන්න ඕන. හරි. ඒ කියන්නේ ප්‍රස්ථාර දිහා ගානක් හදන්න මුකුත් නෑනේ මෙතන. මේකේ ගානක් හදන්න මුකුත් නෑ. හරි. නිකම්ම අර concept එකෙන් ගන්න තියෙන්නේ concept එක ඔළුව තියෙන්න ඕන. නැත්තම් ගාන හදන්න බෑ. අවශ්‍ය දේවල් තියෙනවා මොනවා හරි ලියා ගන්න. හරි. දැන් මම එනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ 2020 ඉස්සරහට කරමු ඉස්සලාම්. 20 ටිකක් අමාරුයි. අමාරුයි කියලා කියන්නේ මේ මොකෝ අමාරුවක් නැහැ. concept එක හරියට තේරුම් ගත්තා නම් හරි. මේකත් දීලා තියෙන 48 වෙනි ප්‍රශ්නෙට. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ මේ කලින් සාකච්ඡා කරේ 2022 49 වෙනි ප්‍රශ්නේ තමයි මේ සාකච්ඡා කරේ. 2022 49. ඊළඟට දැන් එනවා 2020 ප්‍රශ්නෙට. 2020 48 වෙනි ප්‍රශ්නේ. හරි ඔය 40න් පස්සේ දානවා කියලා කියන ටිකක් අර concept මේ බාර ප්‍රශ්න. හරි නිකන් අර මතු පිටින් හිතුවට උත්තර එන්නේ නැහැ. හරි බලමු ගාන. එක එකෙහි ස්කන්ධයේ m බැගින් වූ තරු තුනක් පැත්තක දිග සිම්පල් A වූ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂමත රූපේ පරිදි තියෙනවලු. මෙම තරු තුන ත්‍රිකෝණය කේන්ද්‍රකයේ වටා ත්‍රිකෝණ කේන්ද්‍රකය කියලා කියන ත්‍රිකෝණයේ කේන්ද්‍රය කියන්නේ මධ්‍ය ලක්ෂය. හරි. මධ්‍ය ලක්ෂය වටා තරු අතර ආරම්භක දුර නොවෙනස්ව පවත්වා ගනිමින්. ඒ කියන්නේ තරු අතර තියෙන දුර වෙනසක් වෙන්නේ නැහැ. හරි උන් කැරකුණත් උන් කැරගෙන්නේ එකම දුර පවත්වාගෙන. ඒ කියන්නේ උන් නොකියා කියන්නේ එකම කෝණික ප්‍රවේගයෙන් කැරගෙනවා කියලා. හරි. එතකොට වෘත්තාකාර පතයක චලනය වන ලෙස අරගන්න. එතකොට ඉතින් දැන් වස්තු තියෙනවා නම් කේන්ද්‍රය වටා කැරගෙනවත් නම් මෙතන තියෙන්නේ කෙලින්ම ගුරුත්වාකර්ෂණ පාඩමත් එක්ක වෘත්ත කළ දේ. ආයෙකින් බලන්න දෙයක් ඇත්තෙම නැහැ. F සමාන m මේ කේන්ද්‍රය පැත්තට දාන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. හරි ගණන් බලමු. අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බල පමණක් තරු අතර ක්‍රියා කරයි නම්. ඒ කියන්නේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බල කියලා කියන්නේ ඒ එක් ස්කන්ධ අතර ඇතිවෙන ආකර්ෂණ බලය. වෙන වෙන ඒවා නැහැ කියලා කියන්නේ ස්කන්ධ අතර ඇතිවෙන ආකර්ෂණ බලය නිසා මේ ඇතිවෙන බලය විතරයිලු තියෙන්නේ. නම් පද්ධතියේ ආවර්ත කාලය. එහෙනම් ආවර්ත කාලයත් අහනවා නම් F සමානයි මේ දාන්න ඕනේ නම් ආවර්ත කාලය ගෑවෙන්න අපිට දා ගන්න පුළුවන් මොකද්ද? ඔමේගා වර්ග r. F සමානයි m ඔමේගා වර්ග r කොච්චරයි? දැන් ගන්න හදමු. මම පොඩ්ඩක් රූපේ
රූපය ඇඳ ගන්න මෙතන යටින්. ඒක ලේසි මේ එක තැන ගාන හදන්න. මෙහෙම රූපයක් තියෙනවා. වෘත්තයක් තියෙනවා. වෘත්තය ඇතුළේ සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ ශීර්ෂ වල තියෙනවලු තරු තුනක්. 1යි 2යි 3යි. ස්කන්ධයෙන් බැගින් වෙච්ච තරු තුනක් තියෙනවලු. මෙයා කැරගෙනවලු. ඒ කියන්නේ තරු තුනම කැරගෙනවලු. දුර පවත්වා ගනිමින් නියතාගයක. ඒ කියන්නේ එකම කෝණික ප්‍රවේගයකින් අපි ඔමේගා කියලා ගමු. එකම කෝණික ප්‍රවේගයෙන් කැරගෙනවලු. හරි. පාද තුන සමපාද ත්‍රිකෝණයේ පාද තුන සිම්පල් A බැගින් යනවලු. මෙන්න මෙයා තමයි කේන්ද්‍රකය. හරි. එතකොට අපි මේකේ ගාන හදමු මෙහෙම. මෙන්න මේකේ කේන්ද්‍ර පැත්තට දාන්න එපා. අපි මෙහෙම කරමු. තුනම සලකන්න ඕනේ නැහැ. හරි. තුනම වුණත් මොකා වුණත් හරි දැන් ආවර්ත කාලේ නෑනේ. ආවර්ත කාලය තුන් දෙනාගේ සමානයි කියලා දන්නවා. අයි දෙකම දුර පවත්වාගෙන ඉන්නේ. එතකොට ඉතින් එක එකට දාලා ගාන හදමු. තුන දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට 3යි m ඇසුරෙන් ඇවිල්ලා උතන කැපිලා ගිහලා උත්තරේ එනවා. ඒත් ප්‍රශ්න නැහැ. දැන් එකකට දාන්න. හරි. මම එක ස්කන්ධයක් සලකන්න. හරි. m ස්කන්ධයක් සලකලා ගන්නම් වැඩේ. එකක් සලකමු. m ස්කන්ධයක් සලකමු. මම ගන්නම් මෙහෙම. හරි. මෙයාව ගන්නම්කෝ. මේ රතු පාටින් පාට කරලා තියෙන. එයාව ගන්නම්. හරි. එතකොට එයා මත ඇති වෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බල මොනවද? මෙයාගේ මේක වෙන වෙනම පාට වලින් මාක් කරන්න. ඒ කියන්නේ මෙයාව අදිනවා මෙන්න මෙයා. මේ පැත්තෙන් අදිනවා මේ දෙන්න ඔහොම ඇදිලා ඉන්නේ. මේක සිම්පල් F කියලා දාගන්න. ඔහොම ඇදිලා ඉන්නේ ඒ දෙන්න. ඒ දෙන්න අතර තියෙනවනේ ආකර්ෂණ බල. ඊට පස්සේ තව අනිත් දෙන්නා ගන්නවා මේ පාටින් රොස පාටින් ගන්නවා. මෙන්න මේ දෙන්න අතරක් තියෙනවා අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක්. දැන් උන් සමානනේ ස්කන්ධයි දුර දුරයි කෝණයි ඔක්කොම සමානයි. එහෙනම් ඉතින් ඇති වෙන බලත් සමානයි. ඊට පස්සේ අනිත් දෙන්න අතරත් ඇති වෙනවා. දැන් පාටින් මාක් කරන්න. මේ දෙන්න අතරත් ඇති වෙනවා අන්‍යෝන්‍ය ආකර්ෂණ බල. අන්න ඔහොම තමයි බල ඇති වෙන්නේ. ඔය තුනනේ ස්කන්ධ තුන වෙන වෙනම ඒ උන් අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බල හදා ගන්නවා. එතකොට මම සලකන්න යන්නේ මේ රතු පාට එක්කිනා. රතු පාට එක්කිනා තමයි සලකන්නේ මම. රතු පාට සිම්පල් M ස්කන්ධය සලකලා තමයි ගාන හදන්න යන්නේ. මම ඒක පොඩ්ඩක් ආයෙ වෙනම ඇඳ ගන්නම්. හරි මේ තියෙන කේන්ද්‍රය. කේන්ද්‍රය ඉඳන් යම්කිසි දුරකින් තියෙනවා ඒ කැපිටල් M ස්කන්ධය. එයාව මේ පැත්තට අදිනවා බලයකින් F. මේ පැත්තටත් අදිනවා බලයකින් F. එතකොට ඒ දෙන්න අතර කෝණය කීයද? මේක සමපාද ත්‍රිකෝණයක්. කේන්ද්‍රකයේදී මෙතන කෝණ සමච්ඡේදකේ නිර්මාණය වෙන්නේ. එහෙනම් මෙයත් 30යි, මෙයත් 30යි. හරි. මේ තමයි කේන්ද්‍රය ඕක කියලා මම මාක් කරගන්නවා. හරි. එතකොට අපි දන්නේ නැහැ මෙන්න මේ දුර දන්නේ නැහැ. ඒ කියන්නේ අපි අරය කියලා ගන්න මෙයානේ. අරය කියලා ගන්න මෙයා ගාවන ගන්නේ. කේන්ද්‍රේ ඉඳන් තියෙන දුර. එයාව දන්නේ නැහැ. R හොයා ගන්න ඕන. හරි. ඒක කොහොමද R හොයාගන්නේ? මේ ත්‍රිකෝණයෙන් මෙන්න මේ යට කැල ගලවලා ගන්නම් මෙහෙම යටනේ. හරි. මෙයා A නේ. මෙයා තමයි මම R කියලා ගත්තේ. මෙයා අංශක 30යි. මේ ත්‍රිකෝණේ යට කැල ගත්තේ. මම මේක පාට කරන්න මෙහෙම. මේ කැල තමයි ඔය මම ගලවලා ගත්තේ. ලේසිය. එයාව ගලවලා අරන් දිනනවා. එතකොට මෙයා 30යි. මෙයාත් 30යි. නම් මෙයාත් R නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් නේද? වෙන මෙහෙම දෙපැත්ත මැදින් බෙදාගත්තොත් එහෙම A සමානයි R cos theta R cos 30 ධන R cos 30. R cos 30 ධන R cos 30 එනවා A. හරි මේක පල්ලෙහාට දාලා තියෙන්නේ. මෙයා මෙතන දැම්මා. මෙයා මේ පැත්තට දැම්මා. මෙතන 90යිනේ. හරි එතකොට A සමානයි 2යි R cos 30යි. මම මෙතනින් R උක්ත කරොත් මට එනවා උත්තරයක් A වෙදීම R cos 30යි කියලා. එතකොට එනවා R සමානයි A වෙදීම R නෙමෙයි A වෙදීම 2 A වෙදීම 2 cos 30 කියලා කියන්නේ කීයද? cos 30 මූල 3 බෙදීම 2යි. මූල 3 බෙදීම 2 2 කැරකිලා උඩට යනවා. 2 උඩට ගියාට පස්සේ R සමානයි. මෙතනින් එනවා උත්තරයක් R සමානයි කියලා A බෙදීම මූල 3යි. හරි R සමානයි A බෙදීම මූල 3යි. මොන දැන් එයත් වෙල ඉවරයි.
දැන් ඉතින් හදමු ගාන. හරි ඒ කියන්නේ දැන් මෙයාව දාන්න ඕන කොහෙටද? F සමානයි m දාන්න ඕන කේන්ද්‍රයේ පැත්තට. කේන්ද්‍ර පැත්තට බලය තාම අපි දන්නේ නැහැ. අපි දන්නේ දෙපැත්තෝ මෙන්න මෙහෙම නෙමෙයි. මේටයි නදන්නේ බලය. මොන ඔය පැති දෙකට නදන්නේ F දෙන්න. එතකොට එයාව අපි කේන්ද්‍ර පැත්තට හදා ගන්න ඕනේ. එතකොට කේන්ද්‍ර පැත්තට තියෙන බලය මොකද්ද මේ පැත්තට? මේ පැත්තට තියෙන බලය මේ පැත්තට ගන්න පුළුවන් කොහමද? F cos 30 දාන F cos 30. F cos 30 දාන F cos 30 නේ කියන 2f cos 30ක් තියෙනවා මේ පැත්තට. මොන විභේදනය කරගන්න බෑ කේන්ද්‍ර පැත්තට. දෙපැත්තට තිබිලා බෑනේ අපි මෙතන සම්ප්‍රයුක්ත ගන්න බෑ. ඒතර ගත්ත 2f cos 30යි කියලා. එහෙනම් දැන් දාන f සමාන m කේන්ද්‍ර පැත්තට. එහෙනම් කේන්ද්‍ර පැත්තට තියෙනවා කීයක්ද? අපි දාන්නේ මෙතන දාගමු 2f cos 30යි සමානයි. එතන සෙට් කරගන්න ඕනේ ආවර්ත කාලය. එහෙනම් මම ගන්නවා ඔමේගා වර්ග r. ඔමේගා වර්ග r. f ට දාගන්නවා මම. f කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ දෙකක් අතර ගොඩනගෙන ආකර්ෂණ බලය. ඒ කියන්නේ f ලියන්න පුළුවන් නේද මෙහෙම? g m m බෙදීම a වර්ග කියලා. මොකද ස්කන්ධ දෙක සිම්පල් m ස්කන්ධ දෙක අතර දුර සිම්පල් a. හරි කේන්ද්‍රය සෙට් වෙන්නේ නැහැ නේද? ස්කන්ධ දෙක අතර දුර සෙට් වෙන්නේ. මොකද ඒක තියලා තියෙන සමවාත ත්‍රිකෝණයක මේ ශීර්ෂවලනේ. එතකොට සම්පාද මේ ශීර්ෂ දෙකක් අතර දුර නම් 2f කියලා කියන්නේ gmm කියලා කියන්නේ gm වර්ග බෙදීම a වර්ග. මම දැන් f පත් ලියාගත්ත cos 30 මුල 3 බෙදීම 2යි. ඊට පස්සේ මේ පැත්තේ සිම්පල් m සෙට් වෙනවා. ඊට පස්සේ ආයෙනවා ඔමේගා වර්ග. මට ඔමේගා ලියන්න පුළුවන් 2 බෙදීම කැපිටල් T කියලා. එයාගේ වර්ග සිම්පල් R. R වල ලියන්න පුළුවන් මට මං කලින් හේවා ගත්තා සිම්පල් R සමානයි ඒ බෙදීම මූල 3යි කියලා. හරි. ඒක කලින් හෙව්වා. දැන් ඉතින් සුළු කරන්න තියෙන. දැන් සමේ සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ. ඒතකොට කැපෙනවා කාවද කැපෙන්නේ සිම්පල් m ව කැපෙනවා. සිම්පල් m එකක් කැපිලා යනවා. ආයේ දෙකට දෙක මේ පැත්තේ කැපිලා යනවා. ඊට පස්සේ ඉතරනේ කැපෙන්නේ. ඉතරයි කැපෙන්නේ. මෙතනින් අපිට ඕනේ උත්තරේ මේ ආවර්ත කාලය. මේක තව පොඩ්ඩක් සුළු කරගන්න අර මේ වරහනේ වර්ගයක් තියෙනවනේ. මේ පැත්තේ නම gm බෙදීම a වර්ග වතාවක් මූල 3 මේ පැත්තේ. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා වර්ග ගුණම 4ක් පයි වර්ග බෙදීම t වර්ග වතාවක් a බෙදීම මූල 3යි. අවතරින් මම උක්ත කරනවා t ව. දැන් t වර්ග ඉස්සලා ගන්නම්. එතකොට මට එනවා 4ක් පයි වර්ග වතාවක් a වල ඝනය බෙදීම gm මූල 3 වතාවක් මූල 3 3යි. එතකොට මේකෙන් මම ගන්නවා t ගන්න. එතකොට වර්ගමූල දෙපැත්තෙම සලකනවා. එතකොට එනවා t සමානයි 4ක් පයි වර්ග කියන එක නම් මූල වුණාම 2ක් පයි. ආයේ මූල වෙන මොකුත් නැහැ. එහෙනම් සම්පූර්ණ වර්ගමූලයක් අතුරලා දාන්නම්. ඒ ඝණය බෙදීම 3යි gm. හරි. මේ අවුරුද්ද උතන පොඩි ගානේ පොඩි දෝෂයක් සිද්ධ වුණා. ඒ කියන දෝෂය තමයි ලොකු දෝෂයක් නෙමෙයි. දැන් ගානේ කියන්නේ සිම්පල් m බැගින් එනවා කියලා නෙමෙයි. ඔන්න බලන්න මම එතන ගානේ පොඩි දෝෂයක් තියෙන එක වෙන්නන්නේ නෙමෙයි. මේ ගානේ කියන්නේ මෙතන උනට ඕකෙන් ඕල් දුන්නේ නැහැ ප්‍රශ්නෙට. එතන කියන සිම්පල් m බැගින් සිම්පල් m. හරි සිම්පල් m බැගින් කියන්නේ නමුත් බලන්න උත්තරවල තියෙන්නේ හැම එකක්ම කැපිටල් M. දැන් උත්තරේ එන්නේ මෙහානේ අපිට ආවේ මේ කැපිටල් M තියෙන්නේ. එමුනේ සිම්පල් M කැපිටල් M මාරුණා කියලා ඔතන ඕල් දුන්නේ නැහැ. මොකද හැම උත්තරෙම තියෙන කැපිටල් M නේ. දැන් ගාන හදන ළමයාට තේරෙන්න ඕනේ මේක මේ පොඩි printing mistake එකක් තියෙන්නේ කියලා. හරි. ඒ නිසා එතන මේ ඕල් දුන්නේ නැහැ. හරි. එතන අර ගාන පොඩ්ඩක් ටයිප් කරද්දී මේ පොඩි අවුලක් ගිහිල්ලා තියෙන්නේ. උනාට ඉතින් මේ ගානේ concept එක හරියට හදුවොත් එimhe උත්තරයක් එනවනේ. එතකොට මේ උත්තරේට දැන් අන්නේ ප්‍රශ්න පත්‍රය අහන්නේ වඩාත්ම ගැළපෙන පිළිතුරනේ. ඉතින් වඩාත්ම ගැළපෙන ඉතින් අර පොඩ්ඩක් සංකේතය එහෙම වුණාට දැන් සිම්පල් කැපිටල් අවුලක් නැතිනේ. උනාට මෙතන අර ඕල් දුන්නේ නැහැ. මේ ප්‍රශ්නේ හරි. අර උත්තර ටික හරි. හරි. ඔය තමයි concept එක. හරි. මේ concept එකෙන් ගාන හදාන්න. මොකද මේක ලොකු concept එකක් නෙමෙයි. හරි. මෙතන අර මං ඉතින් ඉගෙන ගත්තේ එකම පොඩ්තු තියරිය යන්නේ. F සමානයි GMM බෙදීම R වර්ග කතාව යන්නේ. ඊට අමතරව සෙට් උනේ මේ වෘත්තකල දේ. ඒ කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ ශාස්ත්‍ර පාඩම ලේසි අමාරු නෑ.
යාන්ත්‍ර විද්‍යාව බැරි නම් අමාරුයි. හරි මේක අඩුපාඩු තියෙනවා නම් දාගන්න. අඩුපාඩු තියෙන දාගන්න ගමන් අහගන්න. හරි යාන්ත්‍ර විද්‍යාව පුළුවන් කරගන්නවා. වෘත්ත චලිතය නම් පුළුවන් කර ගැනීම අත්‍යවශ්‍යයි. වෘත්ත චලිතය. මොකද වෘත්ත චලිතයෙන් සෙට් වෙන පාඩම් ගොඩකට. අඩුපාඩු තියෙනවා නම් දාන්න විනාඩි දෙකමාරක් විතර දෙන්න. මේ ගාන හොඳ ගානක් ඈ. මෑත කාලේ ආපු හොඳ ගානක්. 2020 ගාන. විනාඩියක් දෙන්න. හරි දැන් වෙලාව ඇති මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. හ්ම්.
2020 තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේක අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ 2020 මේ දැන් සාකච්ඡා කරපෙන 48. දැන් සාකච්ඡා කරන්න යන එක තියෙන 2020 10 වෙනි ප්‍රශ්නේ. 2020 10. දැන් සාකච්ඡා කරලා 2020 48. ඊළඟට ඊළඟ 10 වෙනි ප්‍රශ්නේ ස්කන්ධය කිලෝ 1යි. උඩා උපකරණයක් ග්‍රහලෝකයක් මත තබා ඇත. එම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථුවියේ ස්කන්ධයෙන් 3 ගුණයක් වන අතර අර කලින් වගේ සම්බන්ධයක්. ඔය වගේ කතාවක් හම්බුනේ දැන් අර ඝනත්වෙත් එක්ක බ්‍රහස්පතිත් එක්ක අය වගේම එකක් තමයි මෙතනක් තියෙන්නේ. පෘථුවියේ උපකරණේ බාර කීයද කියලා අහන්නේ. අරකමයි ඈ. ඒකයි පාස් පේපර් කරලා යන්න කියන්නේ. ස්කන්ධයෙන් 3 ගුණයක් වන අතර පෘථුවියේ අරයමෙන් දෙගුණයකි. ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ මතදී උපකරණයේ බර. ඒකමනේ. කිසිම දෙයක් නැහැ ඒකමයි. ගුරුත්වාකර්ෂණය හැර අනිකුත් සියලුම බලපෑම් නොසලකා හරින්න. අදමු ගන්න. මේකත් මම පොඩි රූපයක් අරගන්නම්. පෘථුවියයි තවත් එකක වෙන තියෙන්නේ. මේ පෘථුවිය. ආනේ කියන්නේ ආනේ කියනවා එක එක. මෙම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථුවියේ ස්කන්ධයෙන් 3 ගුණයක්. විදලුට පොඩි කරලා නේ. පෘථුවිය ඔහමනම් පෘථුවිය කැපිටල් M නම් අනිත් ග්‍රහලෝකේ 3යි M 3 ගුණයක්. ඉතින් මොකක් කරේ ග්‍රහලෝකයක්. හරි ඊට පස්සේ අරයවෙන් හරි පෘථුවියේ අරය වගේ පෘථුවියලේ සිම්බල් R නම් පෘථුවියේ අරයමෙන් දෙගුණයක්. පෘථුවියේ අරය වගේ දෙගුණයක්ලු අරය. හරි ඔය ටික තමයි දෙන්නේ. පෘථුවියේදී කිලෝ එකක වස්තුවක් තියනවා කියලා කියන්නේ. ඒකෙදී ග්‍රහලෝකයේ පෘෂ්ඨයේ මතදී උපකරණයේ බර කොපමණද කියලා අහන්න. මේකෙදී බර කීයද කියලා අහන්න. නිව්ටන් වලින් එතකොට උත්තරේ එන්න ඕනේ කිලෝග්‍රෑම් වලින් නෙමෙයි. එතකොට අපි දන්නවා පෘථුවියේ කිලෝ එකක් කියලා නිව්ටන් 10යි. අර කලින් එකම තමයි ඈ. නිව්ටන් 10යි. එහෙනම් මෙයාගේ බර කීයද කියලා අහන්න. හරි ඔක තමයි සම්බන්ධය. ඉතින් මොකද කරන්නද? දැන් කලින් අපි කලින් සම්බන්ධය මතකයි නේද? මෙන්න මේ සම්බන්ධයක් ආවේ. G සමානයි මොකක්ද ආවේ? GM බෙදීම R වර්ග කියලා එකක් ආවා මතකද ඉන්නේ? මේකට නම් අපි කලිනුත් ගත්තේ මේ. ඔන්න ගොඩක් ආයෙ වෙන්නන්න. මේ තියෙන්නේ මේ කහ පාටින් බාර කරලා තියෙන්නේ. මේ තියෙන්නේ. G සමානයි GM බෙදීම R. හරි ආ ඉතින් එයාම තමයි මේ තියෙන්නේ. ඒ ගාන එම ගානම. ගානමයි තියෙන්නේ. හරි එමම තමයි තියෙන්නේ. එතකොට ඉතින් මේ සම්බන්ධය ගන්න තියෙන්නේ. මෙතන ස්කන්ධයයි මේක මොකද්ද? අරය දෙකම දීලා තියෙනවා. ඉතින් කෙලින්ම ආදේශ කියලා උත්තර ගන්න තියෙනවා. අරගෙන නම් ස්කන්ධ කෙලින් ඩිරෙක්ට් දුන්නේ නැහනේ. ඝනත්වය වලින් නොවන තිබ්බේ. දැන් ඉතින් හදමු. මේ දෙන පෘථුවිය. මේ දෙන පෘථුවිය නම් අපි යමු ඊළඟ ග්‍රහ ලෝකෙට. ඒක G ඩෑෂ් කියලා දාමු. G ඩෑෂ් තමයි G වෙනස් වෙන්නේ නැහැ. 3ක් M බෙදීම R කියලා කියන්නේ මේක 2යි R. 2යි R ගේ වර්ගයක්. මේ දෙන පළවෙනි සම්බන්ධය, මේ දෙන දෙවෙනි සම්බන්ධය ඔය දෙන්නව බෙදන්න. මේ දෙන්නම බෙදුවාම එනවා G ඩෑෂ් සමානයි මම බෙදන්න යන්නේ 3 බෙදීම 4යි ms වෙන 2යි කියන්නේ. එතකොට ග්‍රහ ලෝකයේදී බරනේ අහන්නේ. එහෙනම් බර කියලා කියන්නේ මොකද? F සමානයි mg. m කීයද කිලෝ 1යි. බර ඇවිල්ලා තියෙනවා කීයක්ද? බර ඇවිල්ලා තියෙනවා මෙතන 10ක් එනවා. 10 වතාවක් 3ෙන් 4ක් එන්නේ. P ඩෑෂ් සමානයි එතන 10ක් තියෙනවනේ. 10 වතාවක් 3 බෙදීම 4යි. එහෙනම් G කියලා කියන්නේ දැන් මෙතන D ඩෑෂ් කියලා කියන්නේ 10 වතාවක් 3 බෙදීම 4යි. උට. එහෙනම් උත්තර එනවා කීයද? 10 වරක් 3 15යි. 30යි 30 බෙදීම 4 කියලා 15 බෙදීම නිව්ටන් 2යි. 15 බෙදීම නිව්ටන් 2යි. නව තමයි උත්තරේ. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. කලින් එකමයි ඈ. කලින් එකමයි. කලින් එකේ අපිට කෙලින්ම මේ හොයන්න තිබ්බේ G තීව්‍රතාවය. දැන් මෙතන අහන්නේ මොකද්ද? බර කීයද කියලා අහන්නේ. තීව්‍රතාවය හොයලා කලින් වස්තුවට එක දාගන්න F සමාන mg කියන. විනාඩියක් දෙන්න මේක හදාගන්න. ලොකු දෙයක් නෑ මේ.
හරි. දැන් එන ඊළඟ ප්‍රශ්නෙට. 2019 ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් තියෙන්නේ. 2019 තමයි සාමාන්‍යයෙන් අර අමාරු ප්‍රශ්න පත්‍රයක් ආවයි කියන්නේ. එහෙම ඉතින් අමාරුවක් නැහැ ලොකුවට. බලමු. 36 වෙනි ප්‍රශ්නේ කියන්නේ 2019 නිව් සිලබස් එකේ 22 වෙනි ප්‍රශ්නේ. ආකාශ වස්තුවක් එක්තරා අවස්ථාවකදී පෘථුවිය හා චන්ද්‍රයාගේ කේන්ද්‍රයාකරන රේඛාවේ මධ්‍ය ලක්ෂයේ හරි මැද්දේ ඉන්නවලු. චන්ද්‍රයාගේ ස්කන්ධය පෘථුවියේ ස්කන්ධය මෙන් 0.0123 කිලු පෘථුවියේ සහ චන්ද්‍රයාගේ කේන්ද්‍ර අතර දුර පෘථුවියේ අරය මෙන් 60 ගුණයක්. දෙන්න අතර දුර පෘථුවියේ සහ චන්ද්‍රයාගේ කේන්ද්‍ර අතර දුර පෘථුවියේ අරය මෙන් 60 ගුණයක්. පෘථුවිය මත පෘථුවිය සහ චන්ද්‍රයා යන දෙකේම ගුරුත්වාකර්ෂණය නිසා වස්තුවේ ඇතිවන ත්වරණය ආසන්න. දැන් හරි මැද්දේ ඉන්නේ. හරි මැද්දේ තියලා අතෑරියොත් එහෙම ත්වරණය කොහෙටද කීයද කියලා අහන්න. හරි කොහෙටද කියලා අහන්නේ කොහොමද කීයද කියලා අහන්න. ත්වරණය කියලා කියන්නේ ඉතින් ත්වරණයක් ඇති වෙන නම් බලයක් තියෙන්න බෑ. ඒතකොට බලයේ දිශාවට තමයි උතන ත්වරණය වන්න තියෙනවා. බලමු. අපි ඉතල පොඩි මේක निराකරණය වෙන පොඩි රූපයක් අඳිමු. නැතුව ඉතින් ඕවා තේරෙන්නේ නැහැ. රූපයක් ඇඳ නැත්නම් කොහොමද තේරෙන්නේ නැහැ. චන්ද්‍රයයි පෘථුවියයි ඉන්නවා. ඔන්න පෘථුවිය ඊට පස්සේ තියෙනවා හඳ. උන් දෙන්නගේ කේන්ද්‍රයාකරන රේඛාවේ මේක යටට ගන්න. උන් දෙන්නගේ කේන්ද්‍රයාකරන රේඛාවේ හරි මැද්දේ ඉන්නවලු යම්කිසි ස්කන්ධයක්. යම්කිසි ස්කන්ධයක් නැති ඉන්නවා කියලා කියන්නේ. ඔව් එක්තරා හොඳ ලක්ෂයේ වස්තුවක් තියෙනවා කියලා කියන්නේ. හරි. මේ වස්තුව දාගන්නවා සිම්පල් M කියලා. මේ ආදාගන්නවා පෘථුවියේ ස්කන්ධ කැපිටල් M. හඳේ ස්කන්ධය M2 මෙතන මූන් හඳ. ඊට පස්සේ කියනවා මම ගන්නකො මෙහා ඊට පස්සේ මේ පෘථුවියේ ආරේ R කියලා ගන්නම්. පෘථුවියේ ආරේ R නම් මේ දෙන්නාගේ කේන්ද්‍ර දෙක අතර දුර කීයද වෙන්නේ? 60 ගුණයක් කියලානේ කියන්නේ. දෙන්න අතර පරතරය 60යි R. එහෙනම් මේ වස්තුව කීයකින්ද ඉන්නේ? වස්තුව ඉන්නේ 30යි R 30යි R දුරකින්. මොකද එයා හරි මැද්දෙලුනේ ඉන්නේ. හරි. ඕක තමයි රූපේ. ඕක තමයි රූපේ. ඊට පස්සේ මේ M2 කියන එක කෙනා ලියන්න බලමු කොහමද? ස්කන්ධයට ප්‍රකාශයක් දීලා තියෙනවනේ. ස්කන්ධයට ප්‍රකාශයක් දීලා නම් M1 වගේ කී ගුණද කියලා. M1 වගේ 0.01 2 3 ගුණයක්. හරි. පෘථුවිය වගේ කී ගුණ දීලා තියෙනවනේ. හරි. අරය වගේ කී ගුණද කියලා දීලා තියෙනවා. අනේ මේ චන්ද්‍රයාගේ අරය දීලා නැහැ. චන්ද්‍රයාගේ අරය දීලා නැහැ මේ මොනවද? අතර දුර තමයි දීලා තියෙන 60 ගුණයක් කියලා. හරි. ඔච්චරයි දීලා තියෙන්නේ. ඇති වෙන ත්වරණය ආසන්න වශයෙන් G ඇසුරෙන් ඊය දීලා ගන්න. හරි. ත්වරණය G ඇසුරෙන් අහන්නේ. දැන් මම මෙතන ගාන හදන්නයි යන්නේ හොඳට බලා ගන්න. දැන් මේ සිම්පල් M ව කැපිටල් M මගිනුත් අදිනවා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තටත් අදිනවා F1 බලයකින් මේ පැත්තටත් අදිනවා F2 බලයෙන්. මෙතන උදාසීන නෑනේ. හරි මැද්ද කියලා කියන උදාසීන නෑ. මොකද ස්කන්ධ දෙක සමාන නෑ දෙපැත්තේ. ඒ කියන්නේ කැපිටල් M1 උයි M2 උයි සමාන නෑ. එතකොට මේ දෙන්නගේ මැද්ද වුණ පළියට උදාසීන ලක්ෂයක් එන්නේ මේ බලය බිඳුව කියන ලක්ෂයක් එන්නේ නෑ. හරි. මොකද දෙන්න අසමානයිනේ. ඒතකොට මැද්දේ තිබ්බාම අනිවාර්යයෙන්ම මෙයා මත මේ සංප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වෙනවා. සංප්‍රයුක්ත බලයක් මෙයා මත ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට මේ සංප්‍රයුක්ත බලයෙන්ද එතන දෙපැත්තට ඇති වෙන ඒවා සමාන නෑ. හරි. එතකොට ඔය වගේ කතාවක් තමයි වෙන්නේ. හරි. එකෙන් තල්ලු වෙනවා එකෙන් අදිනවා. හරි. සිම්පල් M. එතකොට අපි ඉතින් ඕක හදලා බලමු. මෙහෙම අදින්න. සිම්පල් M මත කැපිටල් M මගින් බලය හොයමු. එතකොට එයා එනවා කොහොමද? F1 මේ පැත්තට එනවා. F1 සමානයි GM1 M බෙදීම එයා අතර තියෙන දුර කීයද? 30යි R එයාගේ වර්ගය. පළවෙනි සම්බන්ධය. ඊට පස්සේ සිම්පල් M මත කැපිටල් M2 මගින් බලය එයා අනිත් පැත්තට F2 කියන එක නා GM2 සිම්පල් M බෙදීම මම පස්සේ ආදේශ කරන අර මේ 0.01 2 3 කතාව දැන් නිකන් ලියනවා විතරයි 30යි R වල වර්ගය. ඔන්න ගත්ත සම්බන්ධතා දෙකක්.
එතකොට මොකද වෙන්නේ? අපි දන්නා මෙන්න මේ සම්බන්ධය. M1 කියන එක්කෙනා M2ට වඩා වැඩි. හරිද? එහෙනම් බලයේ දිශාව කොර වෙන්න ඕනේ? M1 වැඩි නම් බලයේ දිශාව මේ පැත්තට වෙන්න. ඉතින් M1 පැත්තට වැඩි. එයාගේ වැඩි. එහෙනම් මේ පැත්තට තියෙන බලය. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධයක්. මේ පැත්තට සංප්‍රයුක්ත බලය සමානයි F1 ඍණ F2 සමානයි GM බෙදීම 30යි R වල වර්ගයේ වතාවක්. ඒ කියන්නේ මෙහෙම ගන්න මේ කතාව මෙහෙම කතාවක් කියන්නේ. මේ දෙන්නගේ මේ තියෙන පළවෙනි සම්බන්ධය නම් මේ තියෙන දෙවෙනි සම්බන්ධය නම් මෙයා එකෙන් දෙකව මේ අඩු කරලා තියෙන්නේ. ඒකට දිශාවත් එක සලකලා තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ GM1M බෙදීම 30යි R වර්ගයෙන් අඩු කරන්න තියෙන්නේ. GM2M 30යි R ගේ වර්ගය. එතකොට එනවා F1 ඍණ F2 පොද සම්ප්‍රයුක්තය පැත්තට තියෙන්නේ සමානයි GM සිම්බල් M බෙදීම 30යි R වල වර්ගය වතාවක් M1 ඍණ M2. අර ඊට පස්සේ ඉතින් M1ට M2ට ආදේශයක් දාගන්න. M1ට M2ට ආදේශය දැම්මම වෙනවා F1 ඍණ F2 සමානයි GM 30යි R ගේ සම්පූර්ණ වර්ගයක් M1 ඍණ 0.0123 M1. එතකොට එනවා F1 හරි. GM වතාවක් මෙතනින් එනවා 1.0.123 ගියාට පස්සේ 0.98777 M1 කියලා. හරිද? ඊට පස්සේ දැන් මෙයාව ත්වරණේ නැහන්නේ. එහෙනම් සිම්පල් M ට දැන් සංප්‍රයුක්ත එව්වා. සිම්පල් F ට F සමාන M දාන්න දකුණු පැත්තට. එතකොට එනවා F. එතකොට සංප්‍රයුක්තනේ F1 ඍණ F2 නේ සමානයි MA. නම් F1 ඍණ F2 හෙව්ව දැන් GM මෙතන 30යි R දියන වෙර වෙනවා 30යි R ගේ වර්ගයක් එනවා. නම් මෙතන එනවා සම්බන්ධය F1 ඍණ F2 සමානයි GM වතාවක් 0.98777 M1 බෙදීම 30යි R ගේ සම්පූර්ණ වර්ගය සමානයි MA. හරි එතනින් ඒව උක්ත කරොත් වෙන අපට සම්බන්ධයක් GM1 බෙදීම 900යි R වර්ග වතාවක් 0. දැන් සිම්පල් M ට සිම්පල් M කැපෙනවා. අර මේ කැපිලා යනවා 0.98777 කියලා. හරිද? ඊට පස්සේ දැන් ඔතන ගුරුත්ව ත්වරණ දීලා දෙනවා පෘථිවි පෘෂ්ඨය මත. පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්ව ත්වරණය අපි දන්නවා කීයද කියලා. කීයද? G සමානයි GM බෙදීම R වර්ග. එතකොට එයාව ආදේශ කරගන්නවා මෙයාට. එයාව දාගන්නවා මෙතනට. ඒ කියන්නේ මෙතන ඉන්න කවුද? G සමානයි GM1 නේ. එයාවතාවක් R වර්ගනේ. එතකොට එයාව දාගන්නවා මෙයා ඇසුරෙන්. එහෙනම් ඒ සමානයි මුන් ඉන්නවා කෙලින්ම එයාට 900 වතාවක් GM1 බෙදීම කැපිටල් R වර්ග වතාවක් 0.98777. හරිද? එහෙනම් මේ මොකද මේ තියෙන්නේ? ඒ සමානයි 1.900 වතාවක් GM1 බෙදීම R කියලා කියන G වතාවක් 0.98777. එතකොට G ට දාගන්න අදාළ අගය ඒ සමානයි 1.900
වතාවක් G10යි. G ඇසුරෙන් අහන්නේ. G ඇසුරෙන් අහන්නේ. G ඇසුරෙන් පද යන්නේ නම් G වතාවක් මේක සුළු කරලා ගත්තට පස්සේ එනවා ඒට උත්තරයක්. G ඇසුරෙන් අහන නිසා අපි G වලින් උත්තරය දියමු. එනවා උත්තරයක්. ඒ සමානයි 1.1 වැඩි කිරීම 10 ඍණ 3යි G කියලා. ප්‍රථම උත්තරේ. යම් කිසි දෙයක් තියෙනවා මේ ගානේ. හරිද? මේ ගාන ලියා ගන්න මම විනාඩි 3ක් විතර දෙන්නම්. අඩුපාඩු තියෙන අය ලියා ගන්න. ටිකක් බැරෑරුම් කන්සෙප්ට් එක. තියරි පොඩ්ඩයි කන්සෙප්ට් එක ලොකුයි. ඉතින් මේක 2019 නේද? ඔව් මේ 2019 නිව් සිලබස් ගන්න. 2019 අයියේ පොඩ්ඩක් ලියන්න මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. ඒ කියන්නේ තියන්නද? ඔව් පොඩ්ඩක් තියන්න මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. ලේසි නැත්තම් හරි මේ හරි මම ඔය අදින්න තියනවා ලියා පුළුවන් ගන්න ඩොට් කරා. පොඩි තියන්න. හරි. කොහොම තියන්න. ලියන අය ලියා ගන්න. අඩුපාඩු තියෙන අය හදා ගන්න. විනාඩි 2ක් විතර තව දෙන්න. කොහොමත් රෙකෝඩින් එකයි PDF එක කොහොමත් මම දානවා දැම්මම. ඒ නිසා ලොකු ඩවුට් එකක් තියාගන්න එපා. තියාගන්න බැරුව කියලා. විනාඩියක් දෙන්නම්.
හරි දැන් ඊළඟ ප්‍රශ්නෙට ඊළඟට තව එකක් තියෙනවා මේ 19ෙම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා 2019. මොකද ප්‍රශ්නේ? හ්ම්. මේදී යටම ප්‍රශ්නේ. ලක්ෂීය වස්තුවක් මගින් නැති කරන ගුරුත්වජ විභවය VR දුර සමග විචරණය වීම වඩාත් හොඳින් නිරූපණය වන්නේ. මේකේ මේ නෝට් එකේ තිබ්බා ඉන්න බලන්න. එක පොඩ්ඩක් මේ එතන උඩ යට ගමලා ඇති බලමු. විභවය. හ්ම් හ්ම්. විභවයට මම ප්‍රස්තාර දීලා නැහැ නේ. විභව ප්‍රස්තාරේ මම මෙතන ගානත් එක්කම විස්තර කරන්නම්. මේකන විභවය කියලා කියන්නේ මේ තියෙන ගුරුත්වාකර්ෂණ විභවය. මම ඔතනම නෝට් එකටම ඇඩ් කරන්නම්කෝ. හරි ගුරුත්වාකර්ෂණ විභවය කියලා කියන්නේ ඍණ gm බෙදීම r. එතකොට එතන විභවයේ ප්‍රස්තාරය ඇන්දොත් එහෙම එතන පොඩියට අඳින්න. විභව ප්‍රස්තාරය ඇන්දොත් එහෙම එන්නේ. දැන් විභවය v කියන එක්කෙනාගේ උත්තරේ තියෙන්නේ ඍණ ඇසුරෙන්. දුරත් එක්ක v කියන එක්කෙනා එන්නේ මෙන්න මේ වගේ ප්‍රස්තාරයක්. r තියෙන්නේ යටනේ. ඒ කියන්නේ පරාවලිය වගන v ප්‍රතිලෝම සමානුපාතිකයි ඍණ r නේ තියෙන. මොකද gm කියන එක නියතයිනේ. එතකොට v අන්ලෝමයි එක යට r නම් දන්නවා. හරි පරාවලිය වක්‍ර යන්නේ මෙතන තියෙන ඍණ r. එහෙනම් මේක පැත්ත මාරු වෙනවා. මෙන්න මේ වගේ පැත්තකින් එන්නේ මේ. ඍණ පැත්තෙන් එන්නේ. ඔච්චරයි ප්‍රස්තාරය. ඕක තමයි ප්‍රස්තාරය. දැන් එමු ප්‍රශ්නෙට. හරි. දැන් එමු මේ පේසුරු ප්‍රශ්නෙට. මේ තියෙන පේසුරු ප්‍රශ්නේ කියන්නේ ලක්ෂීය වස්තුවක් මගින් ඇතිවන ගුරුත්වජ විභවය දුර සමග විචරණය වීම වඩාත් හොඳින් නිරූපණය වන්නේ කීයද කියලා අහනවා. හරි දැන් අපිට කියපු එකනේ. හරි උත්තරේ දෙක. දෙක. ඍණ මෙතන හේතුව ඇයි? v සමානයි ඍණ gm බෙදීම r. ඔබ ශේෂ්ත්‍රයේ මගින් කාර්ය ඍණ උනේ ශේෂ්ත්‍රයේ මගින් කාර්ය කරන නිසා තමයි විභවය ඍණ උනේ. එහෙනම් උත්තරේ දෙක. හරි. ඊළඟ ප්‍රශ්නෙට 2018 මොකක්ද එතන ලියා ගන්න තියෙනවනේ. ඕගොල්ලෝ නෝට් එකට මේක ඇඩ් කරගත්තත් කමක් නැහැ. හරි නෝට් එක ළඟ ඇතිනේ. නෝට් එකම ඇඩ් කරගන්න. ඒතකොට ලේසි වැඩේ. විලවයට ඔය ප්‍රස්තාරය ඇඳගන්න. දෙන්න බැරුව ගියද? හරි. ගමු ඊළඟ ප්‍රශ්නේ 2018 ප්‍රශ්නේ. අරය RA වූ ඒකාකාර ගෝලාකාර කැපිටල් A නම් ග්‍රහයෙකුගේ අරය සහ ග්‍රහයෙකුගේ සහ අරය RB වූ ඒකාකාර ගෝලාකාර B නම් ග්‍රහයෙකුගේ පෘෂ්ණ මත ගුරුත්වද ත්වරණ සමානයි. කියන්නේ GG සමානයි කියලා කියන්නේ A ස්කන්ධය B ස්කන්ධය මෙන් දෙගුණයක් වේ නම් තව කතාවක් වෙනවා A ස්කන්ධය B ස්කන්ධය වගේ දෙගුණයක්ලු නම් සහ මේකේ අහන්නේ RA සහ RB අතර සම්බන්ධයක්. හරි දැන් උත්තර ටික දිහා බලලා තමයි අපිට ගාන ප්‍රශ්නේ අහන්නේ. දැන් ප්‍රශ්නේ මොකක්වත් අහලා තියෙනවද? ප්‍රශ්නේ මුකුත් අහලා නැහැ. කෙලින්ම ගාන දීලා උත්තර ටිකක් දීලා. එතකොට තේරුම් ගන්න ඕනේ RA සහ RB අතර සම්බන්ධයක්. ආයේ තේරුම් ගන්න ඕනේ දේ තමයි අවස්ථා දෙකක් උන් දෙන්නව සෙට් කරලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? සමීකරණ දෙකක් ගත්තා නැත්නම් අනුලෝම සම්බන්ධ දෙකක් ගත්තා බෙදුවා. ඔච්චරයි ඉතින් ආයි වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේ මම පොඩි ප්‍රූපයක් අඳින්න ඉස්සෙල්ලා. රූපයක් අඳින්නම් කියලා දින දත්ත ටික දාගන්න. අරය RA වෙච්ච කැපිටල් A කියලා ග්‍රහ වස්තුවක් තියෙනවලු. RA
ඊට පස්සේ තියෙනවලු අපි දන්නේ නැහැ සයිස් එක ඉතින් RA RB අතර. ඉතින් මෙයා පොඩි කියලා තියෙනවා. RB කියලා B වස්තුවකුත් තියෙනවලු. ඊට පස්සේ කියනවා A ස්කන්ධේ B ස්කන්ධයෙන් දෙගුණයලු. එහෙනම් B කියන කෙනා M නම් A ස්කන්ධය වෙනවා දෙගුණයන්නේ දෙකයි. A ස්කන්ධය B ස්කන්ධය මෙන් දෙගුණයක්. මොකද මම කතාව. හරිද? ඊට පස්සේ තව කතාවක් කියනවා මෙයාගේ ගුරුත්වාකර්ෂණය G නම් මෙයාගේ ගුරුත්වාකර්ෂණය Gම වෙනවලු. එතකොට ඉතින් සම්බන්ධතා දෙකක් අරන් බෙදමු. හරි. මෙතන ගන්න පුළුවන් නේද මෙන්න අපි දන්නව නේද මෙන්න මෙයා. අපි දන්නවා ගුරුත්වාකර්ෂණය සමානයි නැත්තම් දැන් ගුරුත්වාකර්ෂණය සමානයි නම් එකම වස්තුව ගමුකෝ. ඒ කියන්නේ F සමානයිනේ. ඒ කියන්නේ F සමානයි G අපි ගමු. අපි ගමු මෙන්න මෙයා. ගුරුත්වාකර්ෂණය අපි දන්න ගුරුත්වාකර්ෂණය සමානයි මොකද්ද? Gm බෙදීම R වර්ග. හරි එහෙනම් ඒ සම්බන්ධයෙන් දා. ඒක පොදු සම්බන්ධය කියලා ගන්නවා. ඒක පැත්තේ ලියන්නම්. මේ පොදු සම්බන්ධය ඔකෙන් තමයි ගන්න තියෙන්නේ. G සමානයිනේ. එහෙනම් එනවා G සමානයි. Gm සමාන මෙතන m කියලාගෙන 2m බෙදීම RA. එතනින් එනවා ඒ G සමානයි G වතාවක් m බෙදීම RB. නම් මේ දෙක සමාන කරගන්න. හැබැයි මෙහෙම ගන්නත් පුළුවන් උතන. මෙහෙම ගමු අපි. මේ සම්බන්ධය මේක සම්බන්ධ මේකට වඩා මේක උචිතයි වැඩි. අපි G සමාන කරනවට වඩා G සමාන වෙන්නේ දැන් ගුරුත්වල මෙතන මේ කන්සෙප්ට් එක බලන්න ඕනේ. ගුරුත්වද ත්වරණය එන්න කලින් මොකක්ද එන්න ඕනේ? බලයක් එන්න බෑ. එහෙනම් අපි ඉස්සෙල්ලා බලය ලියගමු. ගුරුත්වද බලය සමානයි G මම වස්තුවේ ස්කන්ධයේ ඒ කියන්නේ සම්චූටි වස්තුවක් ගන්න සිම්පල් m කියලා. හරි එතකොට එනවා G වතාවක් මෙතන කැපිටල් 2m වතාවක් සිම්පල් m බෙදීම RA වල වර්ගය. මෙතනත් F මන එන්නේ. ඉතින් ගුරුත්වද ත්වරණය සමානයි නම් ඇති වෙන බලයත් සමානයි. ඉතින් ත්වරණයයි F සමානයි m නේ. ස්කන්ධ වෙනස් වෙන්නේ නැත්නම් බලයට ඇති වෙන ත්වරණය අනුලෝම සමානුපාතිකයි. හරි. එහෙනම් F සමානයි G වතාවක් මෙතන m බෙදීම RB වල වර්ගයක්. දැන් ඉතින් මේ දෙන්නගෙන් ගන්න පුළුවන් මෙතන මොකද සම්බන්ධයක් 1 2. එහෙනම් මෙතන මොකද එන්නේ 1 සමානයි 2. එතකොට ගන්න පුළුවන්. මොකද අර කරින් කතාව දාන්න බෑ. මෙන්න මෙයා දැම්මොත් එහෙම වැඩේ වර්ධිනවා. හේතුව තමයි GM බෙදීම R. හැබැයි එයා දාලා ගන්නත් පුළුවන් නේ GM බෙදීම R වර්ග. එයා දාලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දරුවගේ M කැපිටගෙන වෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක දාලා ගත්තත් මේක දාලා ගත්තත් කොහම දාලා ගත්තත් එකයි. හරි. එතකොට එනවා සම්බන්ධේ G වතාවක් 2m m බෙදීම RA වර්ග GM බෙදීම RB වල වර්ගය. එතකොට ඉතින් කැපිලා ගිහිල්ලා මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. Gට G කැපෙනවා. එතකොට එන උත්තරයක් දැක්කෙනවා අන්තිමට RA වර්ග සමානයි 2යි RB වර්ග. එහෙනම් අපිට RA RB නෝනේ. එහෙනම් RA සමානයි දෙපැත්තෙම වර්ගවලු ගත්තාම RB. ඔය තමයි උත්තරේ. මේක දාලා ගන්නත් පුළුවන්. G සමානයි GM බෙදීම R වර්ග සම්බන්ධය. ඒක අර මේ ස්ටෙප් එකෙන් පස්සේ හැදෙන එකන්නේ F සමානයි GM බෙදීම R වර්ගය. ඒක ගාලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෙමෙයි MCQ නේ. ප්‍රශ්නයක් නැහැ. හරි. අඩුපාඩු තියෙනවා නම් දාගන්න. විනාඩියක් විතර දෙන්න මේක ලියා ගන්න. මේක කිතර ලොකු අමාරු ගණන් නෙමෙයි.
හරි අපල තව 20ක් විතර දෙන්න අඩපාඩු වෙනවා කාලා. වෙන එන්නෙන් ප්‍රශ්න එක දැන් ලේසි වෙනවා. හරි දැන් බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ දැන් මේකට උත්තරය ආවේ r a සමානයි වර්ගමූල කතාවක් ආවනේ. මේ සාකච්ඡාවේ 2018 හරි පිළිතුර එක හරි මේකට එක එන්නේ එක හෙව්වා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ 2016 ප්‍රශ්නයක් අහලත් නැහැ. හේතුව තමයි දන්නවා 2017 ඇහුවේ නැත්තේ. මට මතක විදිහට 2017 මේ එසේ ප්‍රශ්නේ ගුරුත්වාකර්ෂණ. ඒ නිසා MCQ එක දීලා නැහැ. දැන් එම කරන්නේ නැහැ. ඉතින් මෑත කාලේ ඩක් හරි දෙනවා. හරි 33 2022 ආවේ ගුරුත්වාකර්ෂණ එසේ ප්‍රශ්නයක්. ඉතින් MCQ තිබ්බේ අර MCQ එහෙම නැති වෙන්නේ නැහැ. 2022 ආවේ මේ කළු කුහර ගානක්ද කොහෙද? ඒ වුණාට ඉතින් මේ MCQ තිබ්බා මතකනේ දැන් සාකච්ඡා කරේ 2022 MCQ එක. හරි. දැන් එන 2016ට. හරි 2016 දීලා තියෙනවා ඒ ග්‍රහලෝකය සඳහා ග්‍රහලෝකයේ ස්කන්ධය බෙදීම ග්‍රහලෝකයේ අරය යන අනුපාතය B ග්‍රහලෝකය සඳහා එම අගය එම අනුපාතය මෙන් 4 ගුණයක් නම් ඒ ග්‍රහලෝකයේ වියෝග ප්‍රවේගය බෙදීම B ග්‍රහලෝකයේ වියෝග ප්‍රවේගය යන අනුපාතය. වියෝග ප්‍රවේගය මේ සූත්‍රයෙන් මතක තියාගන්න ඕනේ. වියෝග ප්‍රවේගයේ සූත්‍රය අපි හදලා බැලුවා. සූත්‍ර අපි හැදුවා v සමානයි නිකන් මතක් කරලා බලන්න ඕන සූත්‍ර මේ තියරියෙන් බලන්න 2යි gm බෙදීම r කියලා එකක් හැදුවා. හරි මේක නම් මතක තියාගන්න. මොකද මේ MCQ සඳහා තමයි ඒක වැදගත් වෙන්නේ. හරි වියෝග ප්‍රවේගය තමයි මේ තියෙන්නේ. වියෝග ප්‍රවේගය කියන්නේ මෙයා කියලා මතක තියන් ඉන්න ඕනේ. හරි කියන්නේ gm කියලා කියන්නේ අපි වස්තුව විසික් කරන ග්‍රහලෝකයේ ස්කන්ධය r කියලා කියන්නේ මෙයා යන දුර යන දුර නෙමෙයි මෙතන R කියලා එන්නේ මේ ග්‍රහලෝකයේ අරය. ග්‍රහලෝකයේ අරය එන්නේ අපි කැපිටල් R කියලා දාමු. හරි අපි ගමුකෝ මෙහෙම. යන දුර අනන්තයට යන්නේ. හරි. ඒහි වියෝග ප්‍රවේගය. VA නම් අපිට එයා ලියන්න පුළුවන් 2යි GMA බෙදීම RA. ඊට පස්සේ B හි වියෝග ප්‍රවේගය VB නම් එයාව ලියන්න පුළුවන් 2යි GMB බෙදීම RB. ඔන්න සම්බන්ධතා දෙකක් ගත්තා. ඊට පස්සේ අපිට ඕන වියෝග ප්‍රවේග දෙක අතර අනුපාතනේ. ඉතින් බෙදන්න. VA බෙදීම VB. එතකොට එනවා සම්පූර්ණ වර්ගමූල ඇතුලේ 2යි GMA බෙදීම RA සම්පූර්ණ එක්කෙනා බෙදීම 2යි GMB බෙදීම RB. ඒතර කැපිලා යනවා 2යි G 2යි G කැපෙනවා. ඒතර එනවා VA බෙදීම VB සමානයි වර්ගමූල ඇතුලේ MA RB මේ උඩට ගුණ වෙනවා MB RA. හරිද? ඔන්න ඔතනින් දැන් නැවතිලා තියෙනවා. ඔතනින් එහාට කතාව නැවතුණා. ඊට පස්සේ බලන්න ප්‍රශ්නේ කියනවා තව කතාවක්. තව සම්බන්ධයක් ගන්න පුළුවන් ප්‍රශ්නේදී ග්‍රහලෝකයේ ඒ ග්‍රහලෝකය සඳහා හරි ඒකට ගන්න පුළුවන් ග්‍රහලෝකයේ ස්කන්ධය බෙදීම අනුපාතය MA බෙදීම RA කියන එක්කෙනා B ග්‍රහලෝකයේ
එක්කෙනා වගේ 4 ගුණයක්ලු. එහෙනම් B ග්‍රහ ලෝක එක්කෙනා එනවා MB බෙදීම RB. නම් B ග්‍රහ ලෝක එක්කෙනා වගේ 4 ගුණයක් තමයිලු A ග්‍රහ ලෝක එක්කෙනා. ඒක තව තේරුණානේ. හරි. A ග්‍රහ ලෝක එක්කෙනා සමානයිලු B ග්‍රහයාගේ ස්කන්ධය බෙදීම අරය අනුපාතය වගේ 4 ගුණයක්. එහෙනම් ඉතින් මේ සම්බන්ධයෙන් ඉතින් ගන්න පුළුවන්. මේ රතු පැනලිව ඕනෙත් නෑ. මම රතු පැනලිව වයින් කරලා දාන්නම්. ඒක ඕන ඊට උඩ එකේම ගාන හිතන්න පුළුවන්. හරි මේ බලන්න. මෙතන මේ MA බෙදීම RA වල ලියන්න පුළුවන් නේද? MB ඇසුරෙන් මෙතන ලියලා තියෙන්නේ. මේ ලියලා තියෙන්නේ. MB ඇසුරෙන් ලියන්න පුළුවන් RA ව A ගේ සෙට් එක. දැන් මම මෙතන ගන්නවා VA බෙදීම VB සමානයි වර්ගමූල ඇතුලේ MA බෙදීම RA වල ලියනවා MB ඇසුරෙන්. MB බෙදීම RB වතාවක් 4 බෙදීම MB බෙදීම RB. MB බෙදීම RB ට MB බෙදීම RB කැපිලා යනවා. ඇතුලේ වර්ගමූල 4ක් එන්නේ. එහෙනම් උත්තරේ 2යි. VA බෙදීම VB සමානයි උත්තරේ 2යි. අවගෙත් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. දැන් එන්න ප්‍රශ්න ලේසි වෙනවා. නෑ ඊළඟ ප්‍රශ්නෙට. මේ ද ඊළඟ ප්‍රශ්න උඩ ඒවා ගොඩක් ඒවා තියෙන්නේ වියෝග ප්‍රවේගයත් එක්ක. බලමුකෝ. මේකට උත්තරය ආවේ 2යි. ඊට පස්සේ යමුකෝ ඊළඟ ප්‍රශ්නේ. හරි. අන්තිම ප්‍රශ්න තුන සාකච්ඡා කරන්න තියෙන. අපි උඩ ඉඳන් ගමුකෝ. මේක මේ 30 ඉඳන් බලමු ඈ. 30 ඉඳන් ඒ උඩ ඒවා ලේසි. හරි. ස්කන්ධයෙන් අරය R වියෝග ග්‍රහලෝකින් වියෝග වීම සඳහා අංශවල තිබිය යුතු අවම ප්‍රවේගය. ඉතින් මොකක්ද දාලා තියෙන්නේ? කෙලින්ම සූත්‍රය දාලා තියෙන්නේ. කෙලින්ම සූත්‍රය v සමානයි මූල 2යි g m බෙදීම R. එයා ඉතින් හිතන්නවත් දෙයක් නැහැ. ඊට පස්සේ ඊළඟ එක 31 ස්කන්ධයේ සිම්පල්ලේම අංශුවක් ස්කන්ධ M සහ R ආරණ ගෝලාකාර ග්‍රහලෝකයක කේන්ද්‍රයේ සිට 2යි R දුරකින් පිට පීලක්ෂයකට සිරස්ව ඉහළට රූපය දැක්වෙන ආකාරයට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. මේ සඳහා අවශ්‍ය වියෝග ප්‍රවේගය. කලින් අපි සාමාන්‍යයෙන් වියෝග ප්‍රවේගය කියලා අර්ථ දක්වන්නේ මොකද්ද?
අනන්තයට විසික් කරන්න කොච්චර ප්‍රවේගයක් දෙන්න ඕනද කියලා. දැන් මේ ගාන කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් 2r දුරකට. එහෙනම් දැන් කතාව වෙනස්. දැන් ඉතින් අපි ගාන හදමු. රූපයක් දාගමු. 1000 දැන් හදන්නේ නැහැ 2014. 2014 45 වෙනි ගාන. මම ඉතින් රූපයක් පොඩ්ඩක් අඳ ගන්නම්. මොන දිනවා ග්‍රහ පෘථුවියේ මෙතන ඉඳන් ඒ කියන්නේ r දුරකින් ඉඳන් තවත් r දුරකට යවන්න ඕන. නැත්නම් කේන්ද්‍රේ ඉඳන් 2r දුරකට මේක විසික් කරන්න ඕනේ p කියලා ලක්ෂයකට. හරි. ඒත් මේක කැපිටල් M වස්තුව සිම්පල් M. එනදී දැන් වියෝග ප්‍රවේගයේදී මොකද්ද කරේ concept එක? ශක්ති සංස්ථිතිය. හරි. වියෝග ප්‍රවේගය කියලා කියන්නේ මෙනේ වියෝග ප්‍රවේගය මෙතන අහන්නේ මොකද්ද? වියෝග ප්‍රවේගය කියලා කීයද කියලා අහන්නේ. හරි. එතකොට p ලක්ෂයක ඉඳන් විසික් කරනකොට වියෝග ප්‍රවේගය කීයද කියලා අහන්න. මෙන්න මෙතනදී මෙතන ඉඳන් යවුවොත් එහෙම වියෝග ප්‍රවේගය කීයද කියලා අහන්න. හරි. අපි සාමාන්‍යයෙන් අරයව ඉගෙනගෙන තියෙන්නේ පීට විසික් කරන්න නෙමෙයි. හරි. දැන් සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ මේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් විසික් කරන්න. දැන් මෙතන අහන්නේ මෙන්න මේ p ලක්ෂයේ ඉඳන් අනන්තයට විසික් කරන්න කොච්චර ප්‍රවේගයක් දෙන්න ඕනද කියලා අහන්න. p ලක්ෂයේ ඉඳන් කියන්නේ p ලක්ෂය කියලා කියන්නේ කේන්ද්‍රය ඉඳන් 2r දුරක සිට කියලා නැත්නම් 2r දුරක ඉඳන් අනන්තයට විසික් කරන්න කොච්චර ප්‍රවේගයක් දෙන්න ඕනද කියලා අහන්න. නැත්නම් p ලක්ෂයට ලියමු. p ලක්ෂයට ශක්ති සංස්ථිතිය. ශක්ති සංස්ථිතිය තියෙන්නේ කවුද? p ලක්ෂයේ ශක්තිය කීයද? gmm බෙදීම 2r. ධන එයාගේ භාගයක් mv වර්ග සමානයි බිඳුව ධන බිඳුව. ඔච්චරයි. එතකොට එනවා මේ පැත්තෙන් භාගයක් mv වර්ග සමානයි gmm බෙදීම 2r. එතකොට ඉතින් උත්තරේ එනවා මොකද? එතන දෙක දෙක කැපෙනවා. 2gm බෙදීම 2r එනවා. එතකොට එනවා v සමානයි වර්ගමූල gm බෙදීම r. ඔය තමයි උත්තරේ. මේකේ කියන්නේ p ලක්ෂයේ ඉඳන් විසික් කරන්න කොච්චර ප්‍රවේගයක් දෙන්න ඕනද කියලා අහන්න. එකම වෙනස උනේ අර කලින් එකත් එක්ක මෙන්න මෙතන 2r ආවා විතරයි. කලින් ගණන් හැදුවේ r කියලා දාලානේ. මෙතන 2r දාලා ගණන් හැදුවේ. ආව තමයි උත්තරේ. අඩුපාඩු වෙනවා දාන්න විනාඩි එකමාරක් කියලා දෙන්න.
හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට මුන්දින් ප්‍රශ්නේ 32 මේක මේ වෘත්ත දෙක ගානක් හරි බලමු. ස්කන්ධයන් පිළිවෙලින් 2015 ගාන දැන් සාකච්ඡා කරන්න යන්නේ. 2015 38 වෙනි ගාන ස්කන්ධයන් පිළිවෙලින් M1 හා M2 වූ A සහ B තරු දෙකක් ඒවායේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ නිසා M1 R1 M2 R2 පරිදි වූ O ලක්ෂය වටා සෑම විටම AOB ඒක රේඛීයව පිහිටනසේ. ආයෙනම් මොකද වෙන්න ඕන? කෝණික ප්‍රවේග සමානයි. ඒක රේඛීය වෙනවා නම් උන් දෙන්න එකට ගමන් කරනවා නම් දුර වෙනස් වෙන්නේ නැත්තම් කෝණික ප්‍රවේග සමානයි. හරි එකම ප්‍රවේග කෝණික ප්‍රවේගයෙන් කැරකෙන්න ඕන. සෑම විටම AOB ඒක රේඛීය පිහිටන ලෙස රූපේ පරිදි කරන වෘත්තාකාර කිලිම කියනත් ඒක වෘත්තාකාර ජලිතයක් යනවා කියලා. එහෙම කියන්න ඕනේ නැහැ. ඉතින් ළමයින්ට තේරෙන්න ඕනේ මේක මොන වගේ ගානක්ද කියලා. ඊපස්සේ M1 හා M2 වේගයන් පිළිවෙලින් V1 හා V2 නම් V1 බෙදීම V2 අතර අනුපාතය කියලා කියලා අහන්න. හරි මම රූපේ පොඩ්ඩක් අද ගන්නම් ආයේ. වෙනම දින්න රූපයක්. මම කඩයිරි වලින් තියෙන එක ඔන්නම දින්නම්. කයි මේකයි. මැද්දේෝ මෙතන තියෙන වස්තුවක් B ඒ කියන්නේ M2 මේ පතයේ ගමන් කරනවා AM1 මෙන්න මේ රේඛාව AOB කියන රේඛාව වෙනස් වෙන්නේ නැහැ. එන්න මෙයා R2 මෙයා R1 වෙනවා. මෙයා V1 වේගයෙන් යනවා. මෙයා V2 වේගයෙන් මේ පැත්තට ගමන් කරනවා. V1 V2 කියලා ස්පර්ශීය ප්‍රවේග. හරි. තව සම්බන්ධයක් දීලා තියෙනවා M1 R1 සමානයි M2 R2 කියලා සම්බන්ධයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපෙන් අහන්නේ V1 බෙදීම V2 අනුපාතය. ඒ කියන්නේ ස්පර්ශීය දෙකේ ප්‍රවේග අතර අනුපාතය. නැත්නම් ස්පර්ශීය ප්‍රවේග දෙක අතර අනුපාතය. හරි. ලොකු කතාවක් නැහැ මෙතන. හරි. එකම දෙයයි දාන්න තියෙන්නේ. ඡේදපසාරී බලය කියන්නේ මේක M1ට දාමු. M1ට දාමු. M1ට දැම්මොත් වෙනවා F සමානයි MA G අපි මෙතන දාමු. ඒ කියන්නේ ස්කන්ධ දෙකට දාමු. මේ දෙන්න මෙහෙම දෙන්න මෙහෙම කැරකෙනවනේ. මේ දෙන්න අතර තියෙනවනේ බලයක්. මොකද මෙතන මැද්දේ මුකුත් නැහැනේ. මැද්දේ ඕනේ තියෙන ලක්ෂයක් නේ තියෙන්නේ. අපි ඒ දෙන්නට දාමු. M1ට හා M2ට දැම්මොත් එහෙම තියෙන F සමානයි මොකද වෙන්නේ? G M1 M2 බෙදීම R1 ධන R2 ගේ සම්පූර්ණ වර්ගයක් නෙන්නේ. ඕකන අපේ බේසික් කන්සෙප්ට් එක තියරි ඕකනේ. ඊට පස්සේ දාමු M1ට වෙනම මේ F සමානයි මේ. එතකොට එනවා මේ පැත්තට තියෙන F කියලා කියන්නේ මේ ඇති වෙච්ච F නේ. මේ ඇති වෙච්ච F නේ. ඔතන තියෙන F. හරි මෙයා. ඇයි ඉතින් එයා එතන සමානයිනේ. හරි. එතකොට එනවා C M1 M2 R1 ධන R2 වර්ග සමානයි M1 V1 වර්ග බෙදීම R1. අන්න පළවෙනි එක නේ. ඊට පස්සේ දානවා M2ට දාන්නම් ඕමම F සමානයි MA අනිත් පැත්තට. එතකොට එනවා ඒත් මෙයා සමානයිනේ. M1 M2 බෙදීම R1 ධන R2 ගේ සම්පූර්ණ වර්ග සමානයි M2 V1 වර්ග බෙදීම R1. එතකොට මොකද වෙන්නේ දැන් මෙතන සම්බන්ධතා දෙකක් ඇවිල්ලා තියෙනවා මට. මම මේ දෙක බෙදනවා. මෙතන V2 M1 M2 මෙතන V2. එහෙනම් එකෙන් දෙක බෙදන්නම්. එකෙන් දෙක බෙදුවට පස්සේ නම් මට දැන් නැත්තම් මේ දෙක සමාන කරා නම් හරියන්නේ. සමාන කරා නම් කොහොමවත් මේ වෙලා යනවනේ. බෙදන්න ඕනේ.
මේව කරන්නම. එක සමානයි දෙක ගන්න. මොකද බල දෙක සමානයි. ඒතර ලේසි. ඒතර එනවා m1 v1 වර්ග සමානයි r1 m2 v2 වර්ග සමානයි r2. හරි. එතකොට එනවා මෙතනින් මම මෙතන හදා ගන්නම්. තව සම්බන්ධය මෙතන මෙයා මෙන්න මෙයා දීලා තිබෙමේ. m1 r1 සමානයි m2 r2 කියලා සම්බන්ධයක් දීලා තිබ්බේ. එතකොට මට ගන්න පුළුවන් මෙන්න මේව සම්බන්ධයක්. r1 බෙදීම r2 එක මෙයා දීලා තිබ්බනේ m1 r1 නේ. m1 r1 සමානයි m2 r2. එතකොට මට ගන්න පුළුවන් මේව සම්බන්ධයක් r1 බෙදීම r2 සම්බන්ධය සමානයි m2 බෙදීම m1 කියලා. හරි. එතකොට මම මේකෙන් v1 v2 උක්ත කරගන්නම්. එතකොට එනවා v1 v2 උක්ත කරගත්තොත් එහෙනම් v1 වර්ග බෙදීම v2 වර්ග ගන්නම්. එතකොට එනවා m2 r1 බෙදීම m1 r2 කියලා. හරි මේක හරස් ගුණ කරා. ඊට පස්සේ v1 බෙදීම v2 නේ අපිට ඕනේ. එහෙනම් සම්පූර්ණ වර්ගමූලය ගන්නම්. එතකොට මේ පැත්තේ එනවා m2 m1 වතාවක් r1 r2 කියලා. ඊට පස්සේ මෙතන r1 r2ට මම මේ තියෙන r1 r2 අයාව ගලවලා දානවා මෙයාගේ. මෙයාව සෙට් කරගන්නවා මෙතනට. එතකොට එනවා මට සම්බන්ධයක් v1 බෙදීම v2 සමානයි වර්ගමූල තුලේ m2 බෙදීම m1 වතාවක් m2 බෙදීම m1 කියලා. එතකොට නම් m2 ගේ වර්ගය බෙදීම m1 ගේ වර්ගයනේ. එහෙනම් වර්ගයට වර්ගමූල කැපිලා ගිහිල්ලා v1 සමානයි v1 බෙදීම v2 සමානයි m2 බෙදීම m1 කියලා සම්බන්ධයක් එනවා. ඕක තමයි උත්තරේ. උත්තරේ කීයද? උත්තරේ එනවා මෙතනට. උත්තරේ 1. මේකට උත්තරේ 1. හරි. ආ ගාන හදාගන්න. මේ වෙනවනේ මේවා ඇත්තට අමාරු නෑ කියලා. අර 2019 20 වගේ ඒවා මෙතරම ඒ වගේ ඒවා මේ ඒවා අමාරුයි මේවා ලේසි. ඕක ලියා ගන්න ගමන් අහගන්න. එතකොට මෙතනින් මම ගුරුත්වාකර්ෂණ පාඩම ඉවර කරලා දානවා. ඕගොල්ලෝ මීට කලින් තියෙන MCQ ටිකක් කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් පරණ ඒවා නම් කරන්න ඕනේ නැහැ. දැන් මේ ටික සාකච්ඡා කරා කියලා කියන්නේ සම්පූර්ණයෙන් ටික ඔක්කොම වගේ කවර්. හරි. අහන්න උලං කන්සෙප්ට් ටික ඔක්කොම කවර්. මේ එසේ ප්‍රශ්න ඕගොල්ලෝ කරන්න. එසේ ප්‍රශ්න උත්තර දීලා තියෙනවනේ මාකින් ස්කීම් වල මේ ඔය දීලා තියෙන මේවල හරි. ප්‍රශ්න පත්‍ර පොත්වල තියෙනවා පාස් පේපර් බුක්ස් වල මේ මාකින් ස්කීම් එක. හරි. ඒක දිහා බලලා ගාන තේරුම් ගන්න පුළුවන් මොකද කරලා තියෙන්නේ කියලා. මේවම තමයි තියෙන්නේ. දැන් ඔය කරේ මොනවද මේ F සමාන MA ගැටලුමයි තියෙන්නේ. දැන් මේ හැදුව ගණන් මම අද සාකච්ඡා කරපු ගණන් වලින් 180ක් විතරම තියෙන්නේ.
චලිතයනේ සමානයෙන් මේ කේන්ද්‍ර පැත්තට දාන්න තියෙන්නේ. ඒකම තමයි එක දිගටම යන්නේ. ඒකත් එක තියෙන අර සමානයි GMM බෙදීම ආර වර්ග කියන සූත්‍රය. හරි එකයි ශක්ති සංස්කෘතිය සෙට් වෙනවා. එතකොට මේ ඔයගොල්ලෝ එසේ ප්‍රශ්න ටික කරන්න. දැන් මේවා මෙහෙම්මම සති දෙකක් වගේ ඇතුළත සම්පූර්ණයෙන් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩම ආයේ සෙල්ෆ් ස්ටඩි කරලා ගණන් ටික හදලා ආයේ පේස්රු ටික බලලා ඕන මේ රෙකෝඩින් එක අහන් හිටියත් කමන්නේ නැහැ. ආයේ පාරක් රෙකෝඩින් එක අහන් හිටිය විතර ප්‍රශ්නෙකුත් නැහැ. හරි. එතකොට මතක් වෙනවා. මතක් වෙලා ආයෙ අර ඔක්කොම මේ එකට දාගන්න තියෙන සම්පූර්ණයෙන් ආයෙ පාඩම නොබලන තාත්තෙට. ඊට පස්සේ ඊළඟ සතියේ ඉඳන් අලුත් පාඩම. හරි. දැන් ඕගොල්ලෝ එසේ ප්‍රශ්න ටික කරන්න. හරි කරලා මේ දැන් මේ පාඩමේ මේ ප්‍රැක්ටිකල් මුකුත් නැහැ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේ. ඔච්චරයි තියෙන පාඩම. ලොකු ගැඹුරක් නැහැ. තියරි පොඩ්ඩයි. කන්සෙප්ට් තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාවත් එක. යාන්ත්‍ර විද්‍යාවත් එක කන්සෙප්ට් එක පොඩි තියරි පාර්ට් එකක් තියෙනවා. එතකොට මේ පාඩම මේ දැන් MCQ එකක් අනිවාර්යයෙන් මේ පාර එනවා. හරි. එතකොට ඒ වෘත්ත චලිතයත් එක්ක සෙට් වෙච්ච MCQ එකක් එයි. ඒතරදී මේ දැන් අද සාකච්ඡා කරපු ටික ගොඩක් ඉවහල් වෙයි මේ ප්‍රශ්නෙට. ඒ නිසා මේක හරියට පුළුවන් කරගන්නගේ MCQ එක හරි වැදගත් නේ 50න් එකක් කියලා කියන එක. අර ඒක ගොඩ දාගන්න එක තමන්ගේ වැඩක් එතකොට. හරි. නැවත නැවත ප්‍රශ්න ටික කරා නම් හරි. ප්‍රශ්න ටික දැන් මේ ගුරුත්වාකර්ෂණ ලොකුවට මේ මැරෙන්න ඕනේ නැහැ. ලොකුවට මේ වෙන්න ඕනේ නැහැ. කන්සෙප්ට් එක තියරි ටික දන්නා නම් ගාන කොහෙන් කරකවලා දුන්නත් මේ ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න පුළුවන්. මොකද ඉතින් එකම කන්සෙප්ට් එකනේ කරකවන්නේ බොරුවට මේ ඇප්ලිකේෂන් එක අමාරු කර කර. හරි. ඊට පස්සේ දැන් ලබන සතිය පටන් ගන්න මම දැන් මෙතනින් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඉවරුනට පස්සේ ලබන සිකුරාදා පටන් ගන්නනේ ප්‍රත්‍යස්ථා පාඩම. හරි කියන්නේ මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩම් තුනක් තියෙනවා. ප්‍රත්‍යස්ථතාව, දුෂ්ටාවිතාවය, පුෂ්ටිඝාතතිය. ඒක ප්‍රත්‍යස්ථා පාඩම තමයි පළවෙනි පාඩම, ලේසිම පාඩම. හරි. ඒක නම් මේ දවස් දෙකකින් ඉවර වෙනවා. දවස් දෙකකින් ඉවර වෙනවා. එන පැය 4න් ඉවර වෙනවා. මේ ඒක පොඩි පාඩමක්. ඒකත් එක්ක වැඩේ යන්න තියෙන. හරි. ගුරුත්වාකර්ෂණ පාඩමේ නෝට් එක මම ඉරිදට බලනවා. මම ගෲප් එකට මැසේජ් එක දාන්නම්. රෙකෝඩින් එක මම අප්ලෝඩ් කරන්නම් ටෙලිග්‍රෑම් ගෲප් එකටයි ලින්ක් එකටයි දෙකටම අප්ලෝඩ් කරන්නම්. PDF එකත් මම WhatsApp group එකේ Telegram group එකේ දෙකේම තමයි දාන්නම්. හරි. ලියාගෙන ඉවර නම් ලීව් වෙන්න පුළුවන්.